සදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි උදේ කාලයේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් බුද්ධ දේශනාවක් ශ්‍රවණය කළා. අපි මේ හවස් කාලේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් වූ බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරන්නට. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කළා, දේශනා කළා. පින්වත් ආනන්ද, යම්කිසි කෙනෙක් ඔබ කියන දේ අහන්නත් කැමති නම් ඔබට ඒ කෙරෙහි අනුකම්පාවක් හිතයිසී භාවයකුත් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් ආනන්ද, ඒ ඇයට බුදුරජාණන් වහන්සේ සරණ යන හැටි කියලා දෙන්න කියලා. ඒ ඇයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ යන හැටි කියලා දෙන්න කිව්වා. ඒ ඇයට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ යන හැටි කියලා දෙන්න කිව්වා. ඒ ඇයට සිල්වත් වෙන හැටි කියලා දෙන්න කිව්වා. ඒ ඇයට දුක්ඛාරිය සත්‍ය අවබෝධ කරගන්න හැටි කියලා දෙන්න කිව්වා. දුකේ හට ගැනීම ප්‍රහාණය කරන හැටි කියලා දෙන්න කිව්වා. දුකේ නැතිවීම සාක්ෂාත් කරන හැටි කියලා දෙන්න කිව්වා. දුක නැති වෙන මාර්ගය පුරුදු කරගන්න හැටි කියලා දෙන්න කිව්වා. කාටද කියලා දෙන්න කිව්වේ? තමන් කියන දේ තව කෙනෙක් අහනවා නම්, ඒ වගේ මේ අය කෙරෙහි හිතයිසී භාවයක් තියෙනවා නම්, අනුකම්පාවක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මේ දේවල් ඒ අයට කියලා දෙන්න කියලා. එතකොට අපි දන්නවා පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙනෙක් සම්පූර්ණයෙන් අවබෝධ කළොත් එයා රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඊට වඩා තව ටිකක් අඩුවෙන් අවබෝධ කරගත්තොත් එයා අනාගාමී මට්ටමට පත් වෙනවා. ඊටත් වඩා අඩුවෙන් නම් ධර්මය අවබෝධ වුණේ සකදාගාමී. ඊටත් වඩා නම් අඩුවෙන් ධර්මය අවබෝධ වුණේ සෝතාපන්න කෙනෙක් බවට පත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මේ ලෝකේ ඉපදෙන හැමෝම නිවන් අවබෝධ කරගන්නේ නැහැ. මේ ලෝකේ හැමෝම සෝතාපන්න වෙන්නේ නැහැ. මේ ලෝකේ හැමෝම සකදාගාමී අනාගාමී ආදී මාර්ගඵල ලබා ගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්මයේ තුල මේ ලෝකේ ඉපදුණු මිනිස්යන් කොටස් 7කට විස්තර කරලා පෙන්නනවා. අපි මේ දේශනාව ඉගෙන ගමු. අංගුත්තර නිකායේ 4 පොත් වහන්සේ තුල තියෙනවා ඊ타මත්ම වැදගත් දේශනාවක්. ඒ දේශනාවේ නම උදකූපම පුද්ගල සූත්‍රය.
වතුරට වැටෙන පුද්ගලයන් උපමා කරගෙන භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්‍යමේ භික්ඛවේ උදකෝපමා පුද්ගලං සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්. පින්වත් මහණනි, මේ ලෝකයේ දකින්න ලැබෙනවා පුද්ගලයන් 7 දෙනෙක්. කවුද? ඉද භික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ සකින් නිමුග්ගෝව හෝති. වතුරට වැටෙනවා, ගිලෙනවා, ගිලුනොත් ගිලුණා. අය ගොඩේ ඉන්නේ නෑ. ඔන්න පළවෙනි පුද්ගලයා. කවුද පළවෙනි පුද්ගලයා? වතුරට වැටුනොත් වැටුණා, ගිලුණා, ආයෙ ගොඩේමක් නෑ. එතකොට එයා ඉන්නේ වතුර යට. භාග්‍යතුන් වහන්සේ වදාළ පින්වත් මහණනි, තා පුද්ගලයෙක් ඉන්නවා උම්මුජ්ජිත්වා නිමුජ්ජති. උඩට එනවා, හැබැයි උඩේ ඉන්න බෑ. ආයේ යටට යනවා. ඔන්න දෙවෙනි පුද්ගලයා. පළවෙනි පුද්ගලයා කවුද? වතුරට වැටුනොත් වැටුණා විතරයි. ආයේ උඩේම නැහැ. දෙවෙනි පුද්ගලයා වතුරෙන් උඩට එනවා. ආවට ඉන්න බෑ. නැවත යට යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණනි, තා පුද්ගලයෙක් ඉන්නවා උම්මුජ්ජිත්වා ටිතෝ හෝති. වතුරෙන් උඩට එනවා, යට යන්නේ ඉන්නවා. වතුරෙන් උඩට ඇවිල්ලා ආයෙ ගිලෙන්නේ නැහැ, හැබැයි උඩ ඉන්නවා. ඒ කවුද? තුන්වෙනි පුද්ගලයා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟ කෙනා උම්මුජ්ජිත්වා විපස්සති. විලෝකීති. වතුරෙන් උඩට ඇවිල්ලා වටපිට බලන්න පටන් ගන්නවා. වටපිට බලනවා යා. අර ඊට කලින් කෙනා වතුරෙන් උඩට ඇවිල්ලා ඉන්නවා විතරයි, වටපිට බලන්නේ නැහැ. එයා වතුර උඩට ඇවිල්ලා ඉන්නවා. යට යන්නේ නැහැ හැබැයි. වතුර යට යන්නේ, වතුරෙන් උඩට ඇවිල්ලා ඉන්නවා. ඊළඟ කෙනා වතුරෙන් උඩට ඇවිල්ලා නිකම්ම ඉන්නේ නැහැ. එයා බලනවා වටපිට. ඒ කීවෙනි කෙනාද? 4 වෙනි කෙනා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඊළඟ කෙනා උම්මුජ්ජිත්වා පතරති. වතුරෙන් උඩට ඇවිල්ලා වටපිට බලලා සැඩපහර කපාගෙන පීනගෙන යන්න පටන් ගන්නවා. දැන් මෙයා වතුරෙන් උඩට ආවා. වටපිට බලනකොට පෙවුන ආරඑස් එක ස්ථානයක්, දූපතක්, ගොඩබිමක්. දැන් මෙයා මොකද එතන ඉන්නවද? නෑ. එයා මොකද කරන්නේ? පීනන්න පටන් ගන්නවා. ඒ කෙනා කවුද? කීයද? 5 වෙනි පුද්ගලයා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟ කෙනා උම්මුජ්ජිත්වා පතිඝාතප්පත්තෝ හෝති. වතුරෙන් උඩට එනවා, වටපිට බලනවා, පීනන්න පටන් ගන්නවා, පීනනවා, දූපත ආසන්නයට ගිහිල්ලා ඉන්නවා. දැන් දූපත ඔන්න වෙන්නේ එයා ඉන්නේ. දූපත දකිමින් දූපතට ගොඩ වෙන්න ආසන්නේ දැන් එයා ඉන්නේ පීනලා ගිහිල්ලා. ඒ කෙනා කීවෙනි කෙනාද? 6 වෙනි කෙනා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාළ පින්වත් මහණනි, තව කෙනෙක් ඉන්නවා උම්මුජ්ජිත්වා තින්නෝ හෝති පාරගතෝ ඵලේ තිට්ඨති බ්‍රාහ්මණ. වතුරෙන් උඩට ඇවිල්ලා පීනගෙන ගිහිල්ලා සැඩපහර තරණය කරගෙන ගිහිල්ලා ඊතර වෙලා දූපතට ගොඩ වෙලා ඉන්නවා. දූපතේ පිහිල්ලා. ඒ කීවෙනි කෙනාද? 7 වෙනි කෙනා. මතකයිනේ. පළවෙනි කෙනා කවුද? වතුරට වැටෙනවා, ගොඩේ ඉන්නේ. වතුරට වැටුණා, ගොඩේමක් නැහැ. දෙවෙනි කෙනා වතුරෙන් උඩට එනවා, ඉන්න බෑ, යට යනවා. ආයවහු යටට යනවා. තුන්වෙනි කෙනා වතුරෙන් උඩට එනවා, ඇවිල්ලා ඉන්නවා. වටපිට බලන්නවත්, පීනන්නවත් ඒ මොනවත් නැහැ, උඩට ඇවිල්ලා ඉන්නවා. හතරවෙනි කෙනා
වතුරෙන් උඩට එනවා. වටපිට බලන්න පටන් ගන්නවා. පස්වෙනි කෙනා වතුරෙන් උඩට එනවා. වටපිට බලනවා. වටපිට බලනකොට දූපත පේනවා. පීනන්න පටන් ගන්නවා. දැන් එයා ඉන්නේ පීනමින්. අර එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නේ උඩ ඇවිල්ලා ඉන්නවා. අනිත් කෙනා වටපිට බලමින් ඉන්නවා. ඊළඟ කෙනා පීනමින් ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා උඩට ආවා. වටපිට බැලුවා. ඕ පීනන්න පටන් ගත්ත. පීනගෙන යනවා. දැන් දූපත ආසන්න ඉන්නේ. සුළු වේලාවකින් දූපතට ගොඩ වෙන්න පුළුවන්. ඊළඟ කෙනා වතුරෙන් උඩට ආවා. වටපිට බැලුවා. පීනන්න පටන් ගත්තා. පීනගෙන ගියා. දූපතට ගොඩ වුණා. දැන් ඔන්න 7 දෙනෙක් ගැන කිව්වා. කී දෙනෙක් ගැන කිව්වද? 7 දෙනෙක් ගැන. බුදුරජාණන් වහන්සේ වදාළා කතංච බික්කවේ පුග්ගලෝ සකින් නිමුග්ගෝ හෝති. කවුද පින්වත් මහන්නේ මේ ගිලුනොත් ගිලුනා විතරයි කියන කෙනා? ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඉදපන බික්කවේ ඒකච්චෝ පුග්ගලෝ. ඔන්න ඉන්නවා මිනිස්සෙක් මිනිස් ලෝකේ. එයා මොකද කරන්නේ? සමන්නාගතෝ හෝති ඒකාන්ත කාලකේ අකුසලේහි ධම්මේ. සම්පූර්ණයෙන් මොකද වෙලා ඉන්නේ? ඒකාන්තෝ අකුසල ධර්මයන් තුලමයි බැසගෙන ඉන්නේ. කුසලයක් මොකද්ද කියලා හොයන්නේවත් නෑ. තනිකර අකුසල් ගොඩේ ජීවිතය යනවා. අකුසල් ගොඩේම ජීවිතය යනවා. කුසල් මොනවත් නෑ. දැන් ඔන්න අකුසල් ගොඩේ ජීවිතය යන්න හේතු වෙනවා මිත්‍යා දෘෂ්ටිය. බුදුරජාණන් වහන්සේ වදාළ මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨිය කියලා නේ. ඒතර සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේ ආකාර දෙකකට විස්තර කරා. මොකද්ද? ලෞකික සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඒතර දැන් මේ කෙනෙක් ඉස්සරවම ඉන්නේ කොයි සම්මා දිට්ඨියටද? ලෞකික සම්මා දිට්ඨියට? ලෝකෝත්තරනේ. ලෞකික සම්මාදිට්ඨියෙන් තොරව ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්න බෑ. ඒක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිත් ඔක්කොම මිත්‍යා දෘෂ්ටි. එතකොට ලෞකික සම්මාදිට්ඨියවත් නැති කෙනාට තියෙනවා හොඳ මිත්‍යා දෘෂ්ටිය. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නත්ති දින්න. දන් දීලා ඇති වැඩ නෑ. ඌ වගෙන් ඔය රැස්සෙන පිං නෑ. ඔන්න මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. අනේ මොකටද ඔය දන් දෙන්නේ? දන් දීලා කාටද හම්බුනේ? අර බලන්න අර දන් දෙන අයට වෙන වැඩි කී ඔන්න කල්පනා කරනවා. දැන් මොකද්ද කල්පනා කරන්නේ? දන් දීමේ විපාක නෑ. ඔන්න මිත්‍යා දෘෂ්ටිය. දැන් ඒ තමයි වතුර ගිලුනොක් ගිලුනා අය ගොඩේම නෑ. දැන් ওই දෘෂ්ටි වල ඉන්න අය බලන්න අකුසල් තුලමනේ යන්න තියෙන්නේ. කුසලයේ දිහා හැරිලා බලන්නවත් බෑ. ඊට පස්සේ නත්තිට්ටං. මේ පුද පූජා සේවා කිරීමේ කිසිම විපාකයක් නෑ. මේ වන්දනාමාන කරනෙව්වා, මේ සේවය කරනෙව්වා, වගෙන් ලැබෙන පිනකුත් නෑ, පවකුත් නෑ. ඔන්න දැක්ම. මොකක්ද ඒක? මිත්‍යා දෘෂ්ටිය. ඊට පස්සේ නත්ති හොතං. ඒ කියන්නේ මේ යහපත් දේවල්, ඒක වැඩිහිටියන්ට සැලකීමක්, යහපත් දේවල් කිරීමෙන්, පින් කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. ඒ කාලේ හිටියනේ මේ පුදුමාකාර දෘෂ්ටි. එක්කෙනෙක් කිව්වේ මොකද්ද? මේ ගඟ දිගේ පහළට බෙලි කපාගෙන ගිහිලා මේ ගංගා ජලයේම රතු කරත් අනේ මේ පවර් රැස්සෙන්නේ නැහැ කිව්වා. මොකද්ද වෙන්නේ? මේ සතර මහා ධාතු අතරින් කඩුවක් ගියා කියලා හිතන්න කිව්වා. දැන් ඔන්න කෙනෙකුගේ බෙල්ල කැපුවා. දැන් බෙල්ල කපනකොට මොකද ඒ උනේ? සතර මහා ධාතු අතරින් කඩුවක් ගියා කිව්වා. ඕකෙන් මේ පවක් රැස් වෙන්නේ නැහැ කිව්වා. ඔන්න ඒ දෘෂ්ටි.
ඊට පස්සේ කිව්වා මේ ගඟ දිගේ පහළට දන් දීගෙන ගියත් ඕකෙන් රැස් වෙන පිනකුත් නෑ කිව්වා. කිසිම පිනක් රැස් වෙන්නේ නෑ. දැන් විපාකේ පිළිගන්නේ නෑ. දෙයකනේ දැන් බලන්න මේ ලෞකික සම්මාදිට්ඨියටත් ආවේ නැත්තම් තනිකර මිත්‍යා දෘෂ්ටිය තමයි හැම එකම රජ කරන්නේ. ඇයි කර්මඵල විශ්වාසෙට එන්නේ නෑ. ඒක කවුරු හරි මැව්වා කියන ඒක කවුරු හරි අපිට දෙනවා කියනවා. මොනෝ හරි එකකින් යන්නේ මිත්‍යා දෘෂ්ටිය. ඊට පස්සේ කුසලයක් පැත්තට හැරිලවත් බලන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ නාත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. මේ සැප උපදවන කර්ම විපාකත් නැහැ. දුක් විඳින උපදවන කර්ම විපාකත් ඒ කිසි දෙයක් මේ ලෝකේ එහෙම දෙයක් නැහැ කිව්වා. ඊට පස්සේ නාත්ති ආයන් ලෝකෝ මෙලෝ කියලා දෙයක්වත් නැහැ. මේ මෙලෝ කියලා දෙයක් නැහැ. නාත්ති පාරලෝකෝ මේ මරණින් පසුව නැති ඉපදීමකුත් නෑ. නැවත ජීවිතයක් නෑ. මෙතනින් ඔක්කොම ඉවරයි. දැන් බලන්න මේ මොකද්ද විස්තර කරන්නේ? නියත මිත්‍යා දෘෂ්ටි. මරණින් මතු ජීවිතයක් නෑ. දැන් ඉවරයි. ඊට පස්සේ නාත්ති මාතා මේ අම්මා කියලා විශේෂ කෙනෙක් නෑ. එයාට අපි විශේෂ සලකන්න ඕනි නෑ. එයත් මේ කාන්තාවක්. ඊට පස්සේ නාත්ති පිතා අම්මා කියලා අම්මට මේ තාත්තා කියලා තාත්තට විශේෂ සලකන්න ඕනේ නෑ. යන් නිකම් පිරිමියෙක්. දැන් බලන්න මේ දෘෂ්ටිය කොහොමද කියලා. ඊට පස්සේ නාත්ති සත්තා ඕපපාතික ඕපපාතික සත්‍යෝ නෑ. කවුද ඕපපාතික සත්‍යෝ? දැන් ඉපදෙන ක්‍රම 4ක් තියෙනවනේ. ඒතර ඉපදෙන ක්‍රම 4ේදී හතරවෙනි සත්‍යයන් ඉපදෙන්නේ ඕපපාතිකව කියනවා. නේද? පළවෙනි ක්‍රමේ අණ්ඩජ බිත්තරයක් පරිසරය කරගෙන ඉපදීම. දෙවෙනි එක ජලාබුජ මෞකුසක් පරිසරය කරගෙන ඉපදීම. තුන්වෙනි එක සංසේදජ තෙත් පරිසරයක් පරිසරය කරගෙන ඉපදීම. හතරවෙනි එක ඕපපාතික. ඒ කියන්නේ අර උප්පන්ති තුනෙන් තොර ඉපදෙන ක්‍රමයක්. ඕපපාතික උපදින අය උපදින්නේ බිත්තරයක් ඇතුළෙත් නෙවෙයි. ඒ වගේ මෞකුසකක් නෙවෙයි. තෙත් පරිසරෙත් නෙවෙයි. ඒතර ඕපපාතික සත්‍යයන් ඉපදෙනවා අපිට දකින්න පුළුවන්ද? දකින්න බෑ. අනිත් අණ්ඩජ ජලාවජ සංසේදජ පේනවා. ඒතර ඕපපාතික තමයි ඉපදෙන්නේ දිව්‍ය ලෝකේ දෙවියන්. දෙවියන් උපදින්නේ බිත්තරයක් තුල හෝ මෞකුසක හෝ තෙත් පරිසරයක නෙවෙයි. මෙහෙන් චුත වෙනකොටම දෙවියෙක් කියලා උපදිනවා. ඊට පස්සේ പ്രേත ලෝකේ പ്രേතයින්. ඊට පස්සේ නිරයේ නිරසත්ත්වයින්. බ්‍රහ්ම ලෝකයේ ආදී බ්‍රහ්මයන් ආදී ඉපදෙන්නේ කොහොමද? ඕපපාතික. මෙයා ඒක පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ දිව්‍ය ලෝක අපායවල එයා පිළිගන්නේ නැහැ. ඔන්න එතකොට ඒක මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. ඕපපාතික උපත විශ්වාස කරන්නේ නැහැ. ඒතර ඕපපාතික උපත විශ්වාස නොකරන කෙනාට කවදාවත් දිව්‍ය ලෝක ගැන විශ්වාසයක් උපදින්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන නත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මග්ගතා සම්මා පටිපන්න යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයන් අභිඤ්ඤා සච්චිකත්තා පවේදින්ති. මේ ලෝකේ මෙලොව පරලොව දෙකම හොඳට අවබෝධ කරගෙන ඉන්න මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කවුරුත් එහෙම නෑ. මේ ජීවිත අවබෝධ කරගත්තු එහෙම කිසි කෙනෙක් නෑ කියලා ඔන්න ඕකට මොකද්ද කියන්නේ? මිත්‍යා දෘෂ්ටිය, විපරීත දර්ශනය. ඒ කියන්නේ දැක්ම විකෘති වෙලා. ඒකයි මිත්‍යා දෘෂ්ටියේ ස්වභාවය. දැක්ම විකෘති, ඇත්ත පේන්නේ. එතකොට මේක තමයි කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. දැන් මේක තුල යනවා අර වතුර යට ඉන්න කෙනා. ගොඩේමක් තියනවද? නෑ. තනිකර තියෙන්නේ මේ දෘෂ්ටියට ගියවම අකුසල් තොගයක් විතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපමාවකින් කොහොම ඇටයක් හිටව ගත්තා වගේ කියන මේ දෘෂ්ටිය. ඇයි? කොහොම ඇටයක් හිටව ගත්තට පස්සේ අපි කොච්චර පැණි රස වතුර දැම්මත් නේද? කොහොම ඇටේ හැදිලා ගස ලොකු වෙද්දී යම් කොළයක් ඇද්ද තිත්තයි. යම් මලක් පිපෙයිද තිත්තයි. යම් ගෙඩියක් හටගනීද තිත්තයි.
යම් පොත්තක් ඇද්ද තිත්තයි. යම් මුලක් ඇද්ද තිත්තයි. යම් කඳක් ඇද්ද සියල්ලම තිත්ත භාවයේ පිණිස පවතින. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මිත්‍යා දෘෂ්ටිය මොකක් වගේද? කොහොම ඇටේ පැල කරගත්තා වගේ කරන හැම දෙයක්ම දුක පිණිස පවතිනවා කියන එයා. බලන්න දැන් කොහොම ඇට කොච්චර හිටවගෙන දින්නේ කට්ටිය. නේද? ඉතින් ඊට පස්සේ දුක පිණිස හැම දෙයක්ම හේතු වෙනවා. ඔන්න එතකොට මේ දෘෂ්ටියේ ඉන්න අය ඒක බුදුරයන්ව දේශනා කරන ඔන්න වතුරට වැටුනොත් වැටුණා. ආයේ ගොඩ ඒමක් නැහැ. ඒ දෘෂ්ටිය ඇති කරගත්ත කෙනා දැන් අපිට පින්වන්දි බුදුරජාණන් වහන්සේ පහලෙලා ඔන්න දේශනා කරනවා ඊට පස්සේ සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨිය. ඒතර මේකේ අනිත් පැත්ත. ඒකට තමයි කෙනෙක් පළමුවෙන් මෙන්න මොකද්ද? දන් දීමේ විපාක තියෙනවා. පුද පූජාවන් වල විපාක තියෙනවා. අම්මා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. තාත්තා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. මේ පින්පව් දෙකට සැප දුක් ලැබෙනවා කියලා ලෝකේ ක්‍රමයක් තියෙනවා. ඒ වගේ මේ ඕපපාතික සත්‍යයන් උපදිනවා. මේ ලෝකේ අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රාහ්මණීන් පහළ වෙනවා. දැන් ඔන්න ওই දෘෂ්ටියට ආපු කෙනා මොකේද දෙන්නේ? ලෞකික සම්මා දිට්ඨියට එනවා. ඒතර කෙනෙකුට මේ ලෞකික සම්මා දිට්ඨිය තමයි ඉස්සරවම එන්න තියෙන්නේ. දැන් පින්පව් ඕපපාතික සත්‍යයන් අදාහ ගන්න නැති කෙනාට මොන චතුරාර්ය සත්‍යයක්ද? නේද? දුක්ඛ සමුදය නිරෝධ මඟ කියන ආර්ය සත්‍ය අවබෝධ කරලා සසරින් නිදහස් වෙන්න ඕනද? මරණින් මත් ඉපදීමක් නැහැ කියන කෙනාට. ඕනේ නේ? එහෙනම් කවදාවත් ලෞකික සම්මා දිට්ඨිය නැතුව ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. ඒතර ලෞකික සම්මා දිට්ඨිය කෙනෙකුට ඇති වුණා කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයා හිටව ගත්තා කියනවා උද්දඬු කෑල්ලක්. එයි උද්දඬු කෑල්ලක් හිටව ගත්තට පස්සේ උද්දඬු කෑල්ල කොහෙන් කපලා ගත්තත් රසයි. ඒ වගේ සම්මා දිට්ඨියෙන් යුතු කෙනා යම් දෙයක්ද කරන්නේ හැම දෙයක්ම සැපේ පිණිස පවතිනවා. එතකොට බලන්න මේ උපමා නේ දැන් මේ එකින් උපමාවක් දැන් මේ විස්තර කරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ මේ මිනිස්යන්ට දෙවියන්ට මේ අවබෝධ කරගන්න ඒකාන්තයෙන් බුද්ධ අවබෝධ කරපු දේ අපිට පැහැදිලි වෙන විදියට කියලා දෙනවා. දැන් ඔන්න අර වතුරට වැටුනොත් වැටුණා විතරයි කිව්වේ. එයා ඔන්න අකුසලයට බැස්සා ඒකෙම යනවා. මිත්‍යා දෘෂ්ටියේම යනවා. ඒකාන්ත මිත්‍යා දෘෂ්ටිය යනවා. ආයේ කුසලයක් දිහා හැරිලවත් බලන්නේ නෑ. ඔන්න පළවෙනි පුද්ගලයා. දැන් එහෙම පිරිසක් ඉන්නවද නැද්ද? ඉන්නවනේ. ලෝකේ ඉන්න ඕන පළවෙනි පිරිස. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වතුරට වැටුනොත් වැටුණා. වැටුණා ගිලුණා. ගොඩේමක් නැහැ. ඇයි මෙතනින් වරදින වරදිල්ල ආයේ දිගටම වර්ධිනවා. දැන් ඔන්න අපි මෙතනින් යා චුත වෙලා ඉපදුනා කියමු පූසෙක් වෙලා. ඊට පස්සේ ඔන්න යාට චේතනා පහළ වෙන්නේ මීයෝ කාලා ජීවත් වෙන්නනේ. ඒතර ඔන්න එතන වර්ධිනවා. ඊට පස්සේ අපායට දිගින් දිගටම වැරදි යනවා ඊට පස්සේ. එතකොට ඉතින් අර කොහොමද හිටව ගත්තා වගේ තමයි කිසිම තැනකින් සැපක් උපද්දන දෙයක් ලැබෙන්නේ නැහැ. ඔන්න ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පළවෙනි පුද්ගලයා. තේරුණානේ? වතුරට වැටුණොත් වැටුණා විතරයි. ගොඩේ ඉන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවෙනි පුද්ගලයා. කවුද? කතංච භික්කවේ පුද්ගලෝ උම්මුජ්ජිත්වා නිමුජ්ජති. එයා ගොඩට එනවා. වතුරෙන් උඩට එනවා. ආවට ඉන්න බෑ. ආයට යනවා. බලන්න මේ අපිට මේ බුදුරජාණන් වහන්සේට මේ පුද්ගලයන් ගැන තියෙන අවබෝධය හරිම පුදුමයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා ගොඩාක් තියෙන මේ පුද්ගල ભેදී දේශනා කරන ඒවා. දැන් අර කෙනා වතුරට වැටෙනවා උඩේ එමක්ම නැහැ. දෙවෙනි කෙනා උඩට එනවා. ආවට ආයෙ පහුයට යනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණි කෙනෙක් ඉන්නවා. සාදු සද්දා කුසලේසු ධම්මේ. ඔන්න එයා හිතනවා අනේ මේ කුසල ධර්මයන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගැනීම බොහෝම හොඳ දෙයක්. ඔන්න දැන් කල්යාණ මිත්‍රයෙන්ගෙන් ධර්මය ඇහෙනවා.
ඇහෙනකොට දැන් මෙයා කල්පනා කරන කොච්චර හොඳයිද ඇත්තට මේ ශ්‍රද්ධාව ඇති කර ගන්නවා නම්. සාදු හිරි මේ පවට ලැජ්ජාව ඇති කර ගන්නවා නම් කොච්චර හොඳ දෙයක්ද. සාදු ඔත්තප්පං පවට බිය උපදවා ගන්නවා නම් කොච්චර හොඳ දෙයක්ද. සාදු විරියං මේ වීරිය අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපදවා ගන්න වීරිය පවත්වනවා නම් කොච්චර හොඳද. සාදු පඤ්ඤා කුසලේසු ධම්මේසු මේ කුසල ධර්මයන් තේරුම් ගන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තේරුම් ගන්න ප්‍රඥාව දියුණු කර ගන්නවා නම් කොච්චර හොඳද කියලා දැන් ඔන්න කෙනෙක් කල්පනා කරනවා. දැන් එයාට ඔන්න සමහරලාට කල්යාණ මිත්‍රයින් ඇහෙනවා මේ පණිවිඩේ. මේ පණිවිඩේ ඇහෙනකොට එයා කල්පනා කරනවා ඇත්තට මේක හොඳයිනේ. මේ ශ්‍රද්ධාව ඇති කරගෙන, පවට ලැජ්ජාව ඇති කරගෙන, පවට බය ඇති කරගෙන දැන් මෙයා හිටියේ වතුර යට. අර වතුර යට හිටපු කෙනාට දැන් ඔන්න උඩට එන්න උපකාරයක් ලැබුණා. කල්යාණ මිත්‍රෙකුගෙන් ඇහෙන්න ඕන නැත්තම් අපි දන්නේ නැහනේ. දැන් මෙයාට ඇහිලා ඔන්න දැන් මෙයා කල්පනා කරා මේක බොහොම හොඳ දෙයක් කියලා මෙයා මොකද කරන්නේ? ඔන්න ශ්‍රද්ධාව ඇති කරගන්න වීරිය ගන්නවා. පවට ලැජ්ජාව ඇති කරගන්න වීරිය ගන්නවා. පවට බය ඇති කරගන්න වීරිය ගන්නවා. ඊට පස්සේ අකුසල් ප්‍රහාණය කරන්න. දැන් අකුසල් ප්‍රහාණය කරනවා. දැන් ඔන්න ඔබ සිල් ගන්නවා. දැන් මේ මොකද්ද ප්‍රහාණය වෙන්නේ? අකුසල් ප්‍රහාණය වෙනවා. කුසල් ඉපදෙනවා. දැන් ඔන්න ධර්මය අහනවා. අහනකොට මොකද වෙන්නේ? අකුසල් ප්‍රහාණය වෙනවා. කුසල් උපදිනවා. දැන් වෙන දේවල් ඇහුවට එහෙම වෙන්නේ නැහැ. වෙන දේවල් අහනකොට කුසල් පිරිනව අකුසල් උපදිනවා. දැන් ඔන්න මෙයා වීරිය පවත්වනවා. ප්‍රඥා පවත්වන. දැන් ඔන්න සීල් ගන්න එනවා. ධර්ම දේශන අහනවා. ධර්ම පොත් කියවනවා. දාන් දෙනවා. දැන් මෙයා බොහොම අගයක දැන් මේ ඉන්නවා. දැන් ඔන්න උඩට ඇවිල්ලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්සසා සද්ධානේව තිට්ඨති. හැබැයි යාට ඒ ශ්‍රද්ධාවේ පිහිටලා ඉන්න බැරි වෙනවා කියනවා. නොවඩ්ඩති. ඒ ශ්‍රද්ධාව වැඩෙන්නේ නැහැ කියනවා. දැක්කනේ? ඒ ශ්‍රද්ධාව වැඩෙන්නේ නැහැ. හායතේව. මොකද වෙන්නේ? පිරිහිනවා. දැන් ශ්‍රද්ධාවක් ඇති කරගත්තා. ඒක මෙයා පිහිටලා ඉන්නවා. ඒ ශ්‍රද්ධාව වැඩෙන්නේ නැහැ. දැන් ශ්‍රද්ධාව ආයෙම මොකද වෙන්නේ? පිරිහිනවා. ඔන්න පවට ලැජ්ජාවක් ඇති කරගත්ත ඒක වැඩෙන්නේ පිරිහෙනවා. පවට බයක් ඇති කරගත්ත ඒක වැඩෙන්නේ පිරිහෙනවා. වීරියක් ඇති කරගත්ත ඒක වැඩෙන්නේ පිරිහෙනවා. ප්‍රඥාවක් ඇති කරගත්ත ඒක දියුණු වෙන්නේ පිරිහෙනවා. දැන් මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ එයාට වෙන්නේ ආයෙ පහු පාරණ ලෝකයට යනවා. ආයෙමත් අර මිත්‍යා දෘෂ්ටි ලෝකයට ඇදගෙන යනවා. වතුරෙන් උඩට ආවට පිහිටන්න බැරි වුණා. ආයෙ පහු යටට යනවා. දැන් එහෙම කොච්චර අපි දැක්ක පුදුම විදියට මේ වගේ චරිතය. ඒ කියන්නේ බුද්ධ ශාසනය තුල ඔබ දකින්නේ නැති සමහර අය අනේ කොච්චර හොඳද කියලා ආපු අය. ආයෙ මේ කතාවක්වත් නැහැ. ඒ හේතුව ඒ ඇති කරගත්තු දේ වැඩුන්නේ පිරිහුණා. දැන් බලන්න දැන් බුදුරජාණන් වහන්සේ කාලෙත් දැන් බොහෝ බිස්සුන් වහන්සේලා ඇවිල්ලා පැවිදුණා. මේ කොච්චර හොඳද සසරෙන් නිදහස් වෙන්නේ නැත්නම් කියලා පැවිදිලා අන්තිමටම සංඝ ભેද කරගෙන එළියට ගියේ. නේද? දැන් දේවදත්තේ බලන්න. දැන් සද්ධාව ඇති කරගෙන ඒව කරගෙන දැන් ඔන්න සමාධියක් දියුණු කළා. නේද? සමාධි සියලු දේවල් දියුණු කරගෙන හැබැයි ඒව වැඩුණේ නැහැ. මොකද උනේ? පිරිහිලා ගියා. වතුරෙන් උඩට ආවට අන්න ඉන්න බෑ. ආයෙ පහු යට යනවා. දැන් එතකොට එහෙම පිරිසක් මේ ලෝකේ නැද්ද? ඉන්නවා. ඔන්න දෙවෙනි පිරිස. ඒ කියන්නේ උපද්දවා ගන්න ශ්‍රද්ධාව වැඩෙන්නේ පිරිහිනවා. උපදින පවට ලැජ්ජාව වැඩෙන්නේ පිරිහිනවා. උපදින පවට බය වැඩෙන්නේ පිරිහිනවා. උපදින වීරිය වැඩෙන්නේ පිරිහිනවා. ප්‍රඥාව වැඩෙන්නේ පිරිහිනවා. එතකොට යා මොකද වෙන්නේ? වතුරෙන් උඩට ආවා. ආයෙ පහ වතුරයට යනවා. ඊට පස්සේ යාට ආයෙත් ඉතුරු වෙන ආයෙත් මොකද්ද?
ආයෙත් අර මිත්‍යා දෘෂ්ටියට තමයි ඇදගෙන වැටෙන්නේ. වෙන මොනවත් නැහැ. වෙන මොනවද තියෙන්නේ? දැන් අපි ධර්ම මාර්ගය තුල මේ ලෞකික සම්මාදිට්ඨිය උපදවාගෙන ආවේ නැත්තම් වෙන මොනවද තියෙන්නේ ලෝකේ? වෙන තියෙන්නේම මිත්‍යා දෘෂ්ටි ඇරෙන්න කිසිම දෙයක් නැහැ නැත්තම්. හොඳට බලන්න දැන් ඔබ ලෞකික සම්මාදිට්ඨිය අපි ඇති කරගත්තොත්. අපි ලෝකේ දිහා ඇරිලා බැලුවොත් එහෙම අනිත් ඔක්කොම ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක් තුල. ඒ කියන්නේ විපරීත සංඥා, මේ කියන්නේ විපරීත දැක්මක්. ඒ කියන්නේ විකෘති දැක්මක් තමයි ජීවිතය ගැන තියෙන්නේ. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ ලෝකේ නැති වුණොත් දැන් අපි ඉපදුනා ඒ කාලේ. අපිට මොකද වෙන්නේ? අර දැක්මට අහු වෙනවා. අපි ඉපදිනවා ඒ පවුලක. ඒ දෙමව්පියන්. අපි ඒ දැක්මට නිකම්ම ගොදුරු වෙනවා. අපි ඉපදිනවා ඒ රටක. ගොදුරු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න දෙවෙනි පුද්ගලයා මොකද්ද? එයා ඔන්න සද්ධාව ඇති කරගන්න හොඳයි කියලා කල්පනා කරලා ඔන්න ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ඊට පස්සේ පවට ලැජ්ජා, බය, වීරිය උපදවා ගන්න එක හොඳයි කියලා කල්පනා කළා. ප්‍රඥාව උපදවා ගන්න එක හොඳයි කියලා කල්පනා කළා. හැබැයි ඒක වැඩුණේ නැහැ. වැඩුන්නේ පිරිහුණා. ඊට පස්සේ ආයෙත් ආරකට ඇදගෙන යනවා. එයා කවුද? වතුරෙන් උඩට ආවා, ආයෙ බහුව යටට ගියා. දැන් එහෙම අය නැද්ද? ඉන්නවද? ඉන්නවන්න පිරිසක් වතුර යටම ඉන්නවා. පිරිසක් කලින් කලට වතුරෙන් උඩට එනවා, ආයට යනවා. උඩ එනවා, යට යනවා. පීටන්න බෑ. දැන් එතකොට දැන් සමහර බෞද්ධයම ඉන්නවනේ යට. ඇයි දිව්‍ය ලෝක මේ බෞද්ධ කීකේ බොරුවට කී දිව්‍ය ලෝක පිළිගන්නේ නැහැ, අපායවල පිළිගන්නේ නැහැ. ඉතින් ඒක සම්මා දිට්ඨියද? අම්මෝ මේ මිත්‍යා දෘෂ්ටි මේ තියෙන්නේ. මේ ඔක්කොම මෙහෙ තියෙන්නේ කියලා කල්පනා කරන අය කොච්චර ඉන්නවද? ඒතොර එයාලා මේ වතුරෙන් උඩට ආපු අයද? වතුර යට මිත්‍යා දෘෂ්ටියක ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන තුන්වෙනි කෙනා. කවුද තුන්වෙනි කෙනා? උම්මුජ්ජිත්වාටිතෝ හෝති. වතුරෙන් උඩට කොහොම හරි එනවා. හැබැයි ගිලෙන්නේ නැහැ. අයි පීනන්නෙත් නැහැ, වටපිට බලන්නෙත් නැහැ. එහෙම ඉන්නවා. ඔන්න තුන්වෙනි කෙනා. වතුරෙන් උඩට ඇවිල්ලා ඉන්නවා. ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් ඉන්නවා කියනවා සාදු සද්දා කුසලේසු ධම්මේසු. මේ කුසල ධර්මයන් ඇති කර මේ ගැන සද්ධාව ඇති කරගන්න එක හොඳයි. සාදු හිරි මේ පවට ලැජ්ජාව කියන්නේ හොඳයි, යහපත් දෙයක්. පවට බය කියන්නේ යහපත් දෙයක්. පවුලෙන් නිදහස් වෙන්න වීරිය කරනවා කියන්නේ යහපත් දෙයක්. ප්‍රඥාව දියුණු කරගන්නවා කියන්නේ යහපත් දෙයක් කියලා ඔන්න කල්පනා කරනවා. කල්පනා කරලා මෙයා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්ස සද්දා, ශ්‍රද්ධාවක් ඇති කර ගන්නවා. නේව හායති, ඒක පිරෙහෙන්නෙත් නැහැ කියනවා. නොවඩ්ඩති, වැඩෙන්නෙත් නැහැ කියනවා. ටිතෝ හෝති, හේමම ඉන්නවා. යම් ශ්‍රද්ධාවකට එනවා, ඒ ශ්‍රද්ධාව දියුණු වෙලා යන්නේ නැහැ, පිරෙහෙන්නෙත් නැහැ. හැමදාම එක තැන. අපි වගේ නේ. එතකොට බලන්න දැන් හොඳට බලන්න තමන් වතුරේ කොහෙද ඉන්නේ කියලා. දැන් මේ අපි ගැනනේ කතා කරන්නේ. මේ මුළු ලෝකෙම ජීවත් වෙන මේ පුද්ගලයන් කොටස් 4කට දාලා බුදුරයන් වහන්සේ පෙන්වන්නේ මේ. එතකොට ඔන්න ඊළඟ කෙනා වතුරෙන් උඩ ඇවිල්ලා ඉන්නවා. එයා කවුද? ඔන්න ශ්‍රද්ධාවක් ඇති කරගන්න. මේ ශ්‍රද්ධාව වැඩෙන්නෙත් නැහැ, පිරෙන්නෙත් නැහැ, ඒක පිහිටලා ඉන්නවා. පවට ලැජ්ජාවක් ඇති කරගන්න, ඒක වැඩෙන්නෙත් නැහැ, පිරෙන්නෙත් නැහැ, ඒක පිහිටලා ඉන්නවා. පවට බයක් උපදවා ගන්නවා, ඒක වැඩෙන්නෙත් නැහැ, පිරෙන්නෙත් නැහැ, ඒක පිහිටලා ඉන්නවා. ඒ වගේම වීරියක් උපදවා ගන්නවා, ඒක වැඩෙන්නෙත් නැහැ, පිරෙන්නෙත් නැහැ, ඒක පිහිටලා ඉන්නවා. ප්‍රඥාවක් උපදවා ගන්නවා, ඒක වැඩෙන්නෙත් නැහැ, පිරෙන්නෙත් නැහැ, ඒක පිහිටලා ඉන්නවා. එයා කවුද? වතුරෙන් උඩට ඇවිල්ලා එහෙමම ඉන්නවා. ඔන්න ඒ කෙනා තමයි තුන්වෙනි කෙනා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හතරවෙනි කෙනා. කවුද හතරවෙනි කෙනා? කතංච භික්කවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා විපස්සති විලෝකේති. කවුද පින්වත් මහණෙනි වතුරෙන් උඩට ඇවිල්ලා වටපිට බලන්නේ? කවුද?
බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න කෙනෙක් සාදු සද්දා කුසලේසු ධම්ම. දැන් බලන්න මා ඔක්කොම ඇතුළු වෙන තැන එකයිනේ. මේ ශ්‍රද්ධාව ඇති කර ගැනීම හොඳයි. පවට ලැජ්ජාව ඇති කර ගැනීම හොඳයි. පවට බය ඇති කර ගැනීම හොඳයි. පවුලින් නිදහස් වෙන්න වීරිය ඇති කර ගැනීම හොඳයි. ප්‍රඥාව ඇති කර ගැනීම මේ මොනවද මේවා? සීක බල. ඒ කියන්නේ නිවන් මාර්ගයේ ඉක්මන කෙනෙකුට තියෙන හයිය, බලය. ඒතර එයාට තියෙන බලයක් තමයි ශ්‍රද්ධාව. එයාට තියෙන බලයක් තමයි පවට ලැජ්ජාව. එයාට තියෙන බලයක් තමයි පවට බය. එයාට තියෙන බලයක් තමයි වීරිය. වීරිය මොන වීරියද? අකුසල් ප්‍රහාණය කරන්න, කුසල් උපදවා ගන්න වීරිය. ඊළඟ එක මොකද්ද? ප්‍රඥාව. දැන් මේක නැත්තම් එයාට බලයක් නැහැ. ඒ ශ්‍රාවකයාට බලයක් නැහැ. ඒතර එයා සත්‍යමත් කෙනෙක් විදිහට නිවන් මාර්ගයේ පිහිටන්නේ මේ කරුණ තුල. එතකොට ඔන්න හතරෙනි කෙනා වතුරෙන් උඩට ඇවිල්ලා වටපිට බලනවා. බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ කෙනෙක් ඉන්නවා. එයාත් කල්පනා කරනවා මේ ශ්‍රද්ධාව ඇති කර ගැනීම හොඳ. දැන් බලන්න ඔන්න හැලි යන්නේ දැන්. දැන් අපිට පේනවනේ දැන් අපි දැන් ඔන්න දන් දෙන ඔක්කොම සිල් රකින්නවද? නෑ. ඔන්න එතනින් පිරිසක් හැලෙනවා. සීල් ගන්න ඔක්කොම භාවනා කරනවද? එතනින් පිරිසක් හැරෙනවා. එහෙම බලන්න ඔන්න ඔහොම වෙලා එද්දි ඊටා සුවල්පේ ඉතුරු වෙන්නේ නේ. දැන් බෞද්ධයි කියලා ඉන්න ඔක්කොම සීල් ගන්නෑ. ගන්නවද? නෑ. ඊට පස්සේ ඔන්න සීල් ගන්න අය හැම පොයෙටම සීල් ගන්නවද? නෑ. වෙසක් පොයේ පොසොන් පොයේ එච්චරයි. සමරන්න. ඊට පස්සේ ඔන්න එතන ඒ සිල් සමාදන් වෙන අය එතනින් ඉවරයි. ඒ වගේ ඔහොම පෙරිලා එනකොට ඊට පස්සේ ආර්ය සත්‍ය අවබෝධය කරගන්න ඕන කියලා අවංකව බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්න පිට සුවල්පයයි ඉතුරු වෙන්නේ. එතකොට තමයි අපිට පේන්නේ ඇත්ත. ඉතින් මේ බලන්න මේ කෙනා ශ්‍රද්ධාව ඇති කරගන්නවා, පවට ලැජ්ජාව ඇති කරගන්නවා, පවට බය ඇති කරගන්නවා, වීරිය උපදවා ගන්නවා, ප්‍රඥාව උපදවා ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝ තින්නම් සංයෝජනානම් පරික්කය. එයා මොකද කරන්නේ? සෝ තින්නම් තුනක් සංයෝජනානම් සංයෝජන පරික්‍රියා ශේකරලා දාලා සෝතාපන්නෝ හෝති. සෝතාපන්න භාවයට පත් වෙනවා. සෝතාපන්න භාවයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන එතකොට අවිනිපාත ධම්මෝ කවදාවත් සතර අපායේ වැටෙන්නේ නෑ යා. සතර අපාය කියන්නේ නිරයට, තිරිසන් ලෝකයට, പ്രേත ලෝකයට, අසුර ලෝකයට යන කර්මයක් යාතින් සිද්ධ වෙන්නේ නෑ. නියතෝ සම්බෝධි පරායනෝ අනිවාර්යෙන් යා උපරිම වශයෙන් ආත්ම භාව 7ක් ඇතුළත ධර්මය අවබෝධ කරගන්නවා. ඒවංකෝ භික්කවේ පුද්ගල උම්මජ්ජිත්වා විපස්සති විලෝකේති. අන්න යාට කියනවා වතුරෙන් උඩට ඇවිල්ලා වටපිට බලන කෙනා. දැන් ඔන්න අපිට හොඳට තේරෙනවා ඇතිනේ. දැන් කවුද මේ වතුරෙන් උඩට ඇවිල්ලා වටපිට බලන්නේ? ශ්‍රාවකයා. කවුද? සෝතාපන්න ශ්‍රාවකයා. එතකොට වතුරෙන් උඩට ඇවිල්ලා වටපිට බලන කෙනාට නේද දූපත පේන්නේ? දැන් වතුරෙන් උඩට ඇවිල්ලා වටපිට බලන කෙනාට තමයි දූපත තියෙන දිශාව පේන්නේ. එතකොට එයා තමයි යොන්න පීනන්න පටන් ගන්නෙ. එයා හරියටම දැක්කා. එතකොට දැන් සෝතාපන්න කියලා කියන එකේ අර්ථය සෝතාපන්න. සෝත කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආපන්න කියන්නේ පැමිණෙන. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට යමෙක් පැමිණුණා නම් එයා අනිවාර්යෙන් බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සැඩ පහරක් වගේ. ඒකට වැටුණ කෙනා ගහගෙන යන්නේ කොහාටද? අමාමහ නිවනට ආත්ම භාව 7ක් ඇතුළත අනිවාර්යෙන් එයාව රැගෙන යනවා. එතකොට සෝතාපන්න කෙනා තමයි සම්මා දිට්ඨියට පැමිණෙන්නේ. එතකොට සම්මා දිට්ඨියට යා පැමිණෙනකොට එයාට එන්නේ මොන ඥානේද? සත්‍ය ඥානයට පැමිණෙනවා. එයා දකිනවා. සත්‍ය ඥානය කියලා කියන්නේ දුක නම් වූ ආරි සත්‍ය සත්‍යයක්
කියලා යාට ඥානයක් ඇති වෙනවා. දුකේ හට ගැනීම තණ්හාව ආර්ය සත්‍යයක් කියලා යාට අවබෝධයක් ඇති වෙනවා. දුකේ නැතිවීම අමා මහ නිවන ආරි සත්‍ය කියන්නේ තණ්හාව ෂේවීම අමා මහ නිවන ආරි සත්‍යයක් කියලා යාට ඥානයක් ලැබෙනවා. දුක්ඛ නැති වෙන මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි කියලා යාට ඥානයක් ලැබෙනවා. ඒක මොකද්ද? සත්‍ය ඥානය. ඒතර මේ චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානයට මෙයා පැමිණෙනවා. දැන් මෙයා පේනවනේ හැම දෙයක්ම වටපිට බලනවා. දූපත තියෙන දිශාව පේනවා. එතකොට තින්නම් සංයෝජනානම් මෙයාගේ සංයෝජන ධර්ම තුනක්ම ප්‍රහාණය වෙලා යනවා. දැන් සංයෝජන ධර්ම අපිට කීයක් තියෙනවද? 10ක්. නේද? මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. එතකොට මේ දස සංයෝජන තුල තමයි අපි ඉන්නේ. මේ කඹ 10කින් සසරට බැඳා වගේ අපි ගැට ගහලා තියෙන්නේ. යන්න බෑ. යටට 5යි උඩට 5යි ගැට ගහලා තියෙන්නේ. ඕරම් භාගීය සංයෝජන 5යි උද්දම් භාගීය සංයෝජන 5යි. එතකොට 10යි. එතකොට අපි මේ 10න් තමයි මේ සසරට බන්ධනේ වෙලා ඉන්නේ. එතකොට අර සෝතාපන්න ශ්‍රාවකයාගේ බන්ධන 3ක් සංයෝජන 3ක් ගැලවිලා යනවා. ඒ ගැලවෙන සංයෝජන 3 මොනවද? සක්කාය දිට්ඨි, ඊළඟ විචිකිච්ඡා, ඊළඟ සීලබ්බත පරාමාස. එතකොට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන 3 ප්‍රහාණය වුණ ගමන් එයා සෝතාපන්නයි. අය සතර අපාය යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් සෝතාපන්න කෙනෙක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ 3 ආකාරයකට පිරිනවම් පානවා නේ. පළවෙනි කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිරිනවම් පාන ක්‍රම. ඒ තමයි ඒක බීජී. ඒක බීජී ශ්‍රාවකයෙක් ඉන්නවා. ඒක බීජී කියලා කියන්නේ සෝතාපන්න භාවයටපත් වෙනවා. ඊළඟ ලෝකේ ඊළඟ ජීවිතයේ මනුස්ස ලෝකෙ ඉපදිලා පිරිනවම් පානවා. ඒ ශ්‍රාවකයාට මොකද්ද කියන්නේ? ඒක බීජී. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙවෙනි ශ්‍රාවකයා කෝලංකෝල. කෝලංකෝල කියලා කියන්නේ ආත්ම භාව දෙක තුනක් තව සසරේ සැරිසරලා යා පිරිනුවම් පානවා. තුන්වෙනි ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්තක්කත්තු පරම උපරිම වශයෙන් ආත්ම භාව 7යි කියන සසරේ ගමන් කරන්නේ. එයා ඒකාන්තයෙන් ආත්ම භාව 7ක් ඇතුළත නිවන් අවබෝධ කරනවා. මතකයි නේද? ඒතකොට සෝතාපන්න ශ්‍රාවකයන් ඒක බීජී, කෝලංකෝල, සත්තක්කත්තු පරම. එතකොට සත්තක්කත්තු පරම ශ්‍රාවකයා ආත්ම භාව 7ක් මේ සසරේ උපරිම වශයෙන් ගමන් කරනවා. නතේ ගමිස්සන්ති අපායන්. අපායන්නෙත් නැහැ. එතකොට කොච්චර සසරේ පරක් වුණත් ඒ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 8 වෙනි භවයකට නම් ආය යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ 7කින්ම ඉවර වෙනවා. 8 වෙනි භවයක් එයාට නැහැ. එතකොට මේ ශ්‍රාවකයා තමයි අර වතුරෙන් උඩට ඇවිල්ලා වටපිට බලන ශ්‍රාවකයා. දූපත පේනවා. සත්‍ය ඥාණයට පැමිණෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා. සංයෝජන ධර්ම 3 ප්‍රහාණය වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, ශ්‍රාවක සංඝ රත්නය ගැන නොසෙල්වෙන පැහැදීමකට එනවා. ආර්යකාන්ත සීලයක පිහිටනවා. ඔන්න යා වතුරෙන් උඩට ආවා, වටපිට බලනවා. දැන් පින්වන්දි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහුනොත් විතරමයි වතුරෙන් උඩට ඒම තියෙන්නේ. අපි මෙච්චර කල් ආවේ යට ඇයි මේ
සම්මාදිට්ඨියක් කියන එකක් ඇහෙන්නේ වචනේ පව ඇහෙන්නේ බුදු කෙනෙකුගෙන්නේ. නැත්නම් එක එක්කෙනාගේ මතයන්නේ දෘෂ්ටියක් වශයෙන් මේ ලෝකේ තියෙන්නේ. කවුරු හරි ඔන්න මතයක් නිකන් කල්පනා කරලා හිතනවා මේ ලෝකේ මරුණට පස්සේ ඉවරයි. ඔන්න ඒක මිනිස්සුන්ට දැම්ම ඒකට ගැලපෙනකොට අපි ගැලපිලා යනවා. නේද? එතකොට හැමතිස්සෙම තියෙන සත්‍ය නෙවෙයි. බොරුවක් එක්ක සම්බන්ධ වෙන දෘෂ්ටි. එතකොට අසත්‍යයක් එක්ක සම්බන්ධ වෙන දෘෂ්ටියකට අපි ගියා කියලා අපිට සත්‍ය මුණ ගැහෙනවද? සත්‍ය මුණ ගැහෙන්නේ නැහැ. එතකොට බලන්න අර හැමෝටම තියෙන සසරේ යන්න කොහමද? අර මහා සාගරයේ ඉන්නවා වගේ. ආරස්සාවක් තියනවද? කිසිම ආරස්සාවක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට සෝතාපන්න ශ්‍රාවකයා වතුරෙන් උඩට ඇවිල්ලා වටපිට බලන කෙනා. එතකොට පින්වත්නි තේරුම් ගන්න ඕන සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? විචිකිච්ඡාව කියන්නේ මොකද්ද? සීලබ්බත පරාමාස කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් එතනින් මෙහාට ඉන්න ශ්‍රාවකයෝ කවුද? සද්ධානුසාරි ධම්මානුසාරි. ඒතකොට සද්ධානුසාරි ධම්මානුසාරි ශ්‍රාවකයොනුත් සෝතාපන්න නොවි මැරෙන්නේ නැහැ කියනවා. කවුරු හරි කෙනෙක් සද්ධානුසාරි ශ්‍රාවකෙක් බවට පත් වුණොත් ධම්මානුසාරි ශ්‍රාවකෙක් බවට පත් වුණොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සෝතාපන්න නොවි කලුරිය කිරීමක් නැහැ කියලා. එයා ඒකාන්තයෙන් මැරෙන්න කලින් අනිවාර්යෙන් සෝතාපන්න වෙනවා. එතකොට මේ සෝතාපන්න භාවයේදී තමයි යා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ස්වභාවය ඇති වෙන්නේ. සංයෝජන තුනක් ප්‍රහාණය වෙලා ඊට පස්සේ සතර පායෙන් නිදහස් වෙලා ආර්ය ශ්‍රාංගික මාර්ගයට පැමිණිලා සෝතාපට්ටි අංග තුල පිහිටලා අන්න යාට රැකවරණයක් හැදෙනවා. මොකද දූපත දැක්කනම් ඒකාන්තයෙන් එයා පීනන්න පටන් ගන්නවාමයි. ඇයි යාට පේනවා සීමාව. නේද? එයාට පේනවා යා යුතු තැන. එයාට පේනවා ආරස්සිත ස්ථානෙ. දැන් එතකොට බලන්න එහෙම නැත්තම් එතනින් මෙහා ඉන්න ශ්‍රාවකෙන් දැන් අර මේ එතනින් මෙහා වතුරෙන් උඩට ඇවිල්ලා යට යනවා. වතුරෙන් උඩට ඇවිල්ලා ඔහේ ඉන්නවා. ඊළඟ කෙනා තමයි වතුරෙන් උඩට ඇවිල්ලා වාට පිට බලන්නේ. ඒ කවුද? සෝතාපන්න ශ්‍රාවකයා. ඊළඟ කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වතුරෙන් උඩට එනවා. වතුරෙන් උඩට ඇවිල්ලා මොකද කරන්නේ? වටපිට බලනවා. වටපිට බලනකොට දූපත පේනවා. දැන් ඔන්න පීනන්න පටන් ගන්නවා. දැන් එයා ඉන්නේ ක්‍රියාවක් තුල. කෘත්‍යයක් තුල. මොකද්ද? පීනනවා. ඒතර දැන් සෝතාපන්න ශ්‍රාවකයා සත්‍ය ඥාණයට ආපු ගමන් එයාට කෘත්‍ය මොකද්ද කියලා තේරෙනවා. දුක අවබෝධ කරන්න ඕන. දුකේ හට ගැනීම ප්‍රහාණය කරන්න ඕන. දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරන්න ඕන මාර්ගය වඩන්න ඕන. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන වතුරෙන් උඩට ඇවිල්ලා වටපිට බලලා පීනන කෙනා වගේ කියනවා ඔන්න කෙනෙක් ඉන්නවා. එයාත් හිතනවා මේ ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. පවට ලැජ්ජාව ඇති කරගන්න ඕන. පවට බය ඇති කරගන්න ඕන. වීරිය ප්‍රඥාව උපදවා ගන්න ඕන කියලා කල්පනා කරනවා. කල්පනා කරලා ඔන්න දැන් පුරුදු කරගෙන ඇවිල්ලා මොකද කරන්නේ? සෝ තින්නම් සංයෝජනානම් පරික්ඛ්‍යා. සංයෝජන තුනක් දුරු කරලා රාග දෝෂ මෝහානං තනුත්තා සකදාගාමි හෝති. රාග දේශ මෝහ තුනී කරලා එයා සකදාගාමි කෙනෙක් බවට පත් වෙනවා. ඒතර සකදාගාමි ශ්‍රාවකයා තුල සංයෝජන ධර්ම තුනක් ප්‍රහාණය වෙලා තියෙනවා. මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. හැබැයි සකදාගාමීෙද්දි තා සංයෝජන දුරු වෙනවද? නෑ. මොකද වෙන්නේ? මේ තියෙනවා රාග දෝෂ මෝහානං තනුත්තා. තුනී වෙනවා කියනවා. තවත් රාගේ අඩු වෙනවා. ද්වේෂේ තුනී වෙනවා. මෝහේ තුනී වෙනවා. සකදාගාමී වෙනවා. සකිදේව ඉමන් ලෝකං ආගන්තා දුක්ඛසත්තං කරෝති. සකිදේව ඉමන් ලෝකං. ඒ කියන්නේ මේ ලෝකෙට එකම තාවක් ඇවිල්ලා කාම ලෝකෙට
ඒ ශ්‍රාවකයා දුක අවසන් කරනවා. කවුද? සකදාගාමි ශ්‍රාවකයා. ඒතර සකදාගාමි කියලා කියන්නේ එක වතාවක් කාම ලෝකෙට එනවා. එතකොට එයා තුල සංයෝජන 3යි දුරු වෙලා තියෙන්නේ. හැබැයි රාග දේශ මොහ තුනී වෙලා ඉන්නේ. දැන් එයා කරමින් ඉන්නේ මොකද්ද? කෘත්‍ය ඥාන තියෙන්නේ එතන. දැන් සෝතාපන්න භාවයට එනකොට සත්‍ය ඥානෙට පැමුණා. ඊට පස්සේ කෘත්‍ය දුක අවබෝධ කරන්න ඕන. ඒක තමයි කෘත්‍ය දුකේ. දුක තියෙන්නේ මොකටද? අවබෝධ කරන්න. දුක සමුදය කෘත්‍ය මොකද්ද? තණ්හාව. ප්‍රහාණය කරන්න ඕන. දුක්ඛ නිරෝධී කෘත්‍ය මොකද්ද? අමා මහ නිවන මොනවද කරන්න තියෙන්නේ? සාක්ෂාත් කරන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක නැතිවීමේ මාර්ගය මොකද කරන්න තියෙන්නේ? ප්‍රගුණ කරන්න ඕන. අන්න ඒක තමයි කෘත්‍ය. ඒතර දුකේ කෘත්‍ය අවබෝධ කිරීම. දුක හට ගැනීමේ තණ්හාවේට ඒකට කළ යුතු දේ ප්‍රහාණය කිරීම. අමා මහ නිවන සාක්ෂාත් කිරීම, මාර්ගයේ ප්‍රගුණ කිරීම. එතකොට දැන් මේ සකදාගාමී ශ්‍රාවකයා ඉන්නේ අර කෘත්‍ය තුල. දැන් එයා තවදුරටත් දුක දැන් සත්‍ය ඥානෙට පැමුණා. දැන් අවබෝධ කරමින් යනවා. දුකේ හට ගැනීම ඔන්න දැන් සකදාගාමීනට රාග දේශ මොහ තවත් තුනී වෙනවා. ප්‍රහාණය කරගෙන යනවා. දැන් සෝතාපන්න කෙනාට බුදුරයන් වහන්සේ එක තැනක දේශනා කරලා තියෙන මට මතකයි. එයාට මේ අපායගාමිනින් රාගං පහනං හෝති කියලා තියෙනවා. අපායේ ඇරයි යන රාගේ සෝතාපන්න කෙනාට නැහැ කියන. හැබැයි රාගේ තියෙනවා. රාගේ තිබ්බට අපායේ රැගෙන යන රාගය නෑ. ඒ කියන්නේ වැරදි කාමසේනය කරගෙන එහෙම යන එකක් නෑ. එයාට ද්වේෂය තියෙනවා කියනවා. හැබැයි අපායේ රැගෙන යන දේශයක් එයාට නෑ. අපායේ රැගෙන යන දේශය ප්‍රහාණය වෙලා තියෙන කියනවා. එයාට මෝහය තියෙනවා කියනවා. හැබැයි අපායේ රැගෙන යන මෝහය නෑ. එතනින් මෙහායට තියෙන රාග දේශ මොහ අපායේ රැයි යන්න පුළුවන්. ඕන වෙලාවක ඒව ක්‍රියාත්මක කළා එයා අකුසලයකට යොදන්න පුළුවන්. සෝතාපන්න ශ්‍රාවකයාට ඒ අපායගාමිනී රාග දේශ මොහ දුරු වෙනවා. ඊට පස්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසත් දුරු වෙනවා. එතකොට දුරු කරගෙන ඊට පස්සේ ඔන්න එයා දැන් සත්‍ය ඥානෙට පැමිණුණා. දැන් තව දුරටත් දුක අවබෝධ කරමින් යනවා. දැන් එතකොට තේරුම් ගන්න මේ හතර එක එකද කරන්න තියෙන්නේ. දුක අවබෝධ කරලා දුක සමුදය ප්‍රහාණය කරලා නිරෝධය සාක්ෂාත් කරලා මාර්ගය වඩන්න තියෙන්නේ. නැත්නම් මාර්ගය වඩලා එහෙමද? නෑ. ගවම්පති කියලා දේශනාවක හරි ලස්සනට ඒක විස්තර කරනවා. ඒ දේශනාවේ දේශනා කරනවා යමෙක් දුක අවබෝධ කළා කියලා කියනවා නම් එයා තවත් තුනක් කරලා ඉවරයි කියනවා. මොකද්ද? දුකේ හට ගැනීම තණ්හාව ප්‍රහාණය කළා කියලා එයා කියන්නේ කියනවා. දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරලා ඉවරයි කියන මාර්ගය වඩලා ඉවරයි කියනවා. කවුරු හරි කෙනෙක් කියනවා මෙහෙම මම තණ්හාව සම්පූර්ණේ ප්‍රහාණය කළා කියලා කවුරු හරි කියනවනම් එයා තව තුනක් කරලා ඉවරයි කියන. මොනවද? දුක අවබෝධ කිරීම, නිරෝධේ අමා මහ නිවන සාක්ෂාත් කිරීම, ආර්ය ශ්‍රාංගී මාර්ගයේ ප්‍රගුණ කිරීම. ඒ තුනත් කරලා ඉවරයි කියන. කවුරු හරි කියනවා මම නම් නිවන් අවබෝධ කරගත්තා කියලා. ඒතකොට එයා එහෙම කියනකොට තව තුනක් කරලා ඉවරයි කියන. මොකද්ද? දුකත් අවබෝධ කරලා ඉවරයි. තණ්හාවත් ප්‍රහාණය කරලා ඉවරයි. මාර්ගයත් වඩලා ඉවරයි කියනවා. තව කෙනෙක් කියනවා මම ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරලා ඉවරයි කියලා. ඒතර එහෙම කෙනෙක් කියනවනම් එයා තව තුනක් කරලා ඉවරයි. මොකද්ද? දුක අවබෝධ කරලා, දුකේ හට ගැනීම ප්‍රහාණය කරලා, නිරෝධේ සාක්ෂාත් කරලා. බුදුරයන් එතන මේ දේශනාවේ පැහැදිලිව ඒක තියෙනවා. එතන මේ හතරම වෙන්නේ එකට. යමෙක් දුක අවබෝධ කරනවා කියන්නේ එයා අනිත් තුනත් කරගෙන යන්නේ. යමෙක් දුක්ඛ සමුදය ප්‍රහාණය කරනවා කියන්නේ එයා අනිත් තුනත් කරගෙන යන්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අර වතුරෙන් උඩට ඇවිල්ලා වටපිට බලලා පීනන්න පටන් ගත්ත කෙනා වගේ කියනවා කවුද? සකදාගාමි ශ්‍රාවකයා. ඒතර සකදාගාමි ශ්‍රාවකයාගේ සංයෝජන තව දුර වෙනවද? නෑ. ඒතකොට සකදාගාමි ශ්‍රාවකයාට තව සංයෝජන කීයක් තියෙනවද? සෝතාපන්න ශ්‍රාවකයා සංයෝජන 3ක් දුරු කරානේ. තව කීයක් ඉතුරුද? 7ක් ඉතුරුයි. තව සංයෝජන 7ක් තියෙනවා. හැබැයි සතර අපායට ඇරයි යන දේවල් ප්‍රහාණය කරගෙන තියෙනවා. ඡය කරා ඉවරයි. සක්කාය දිට්ඨි
විචිකිච්ඡා සීලබ්බත පරාමාස. හැබැයි තව 7ක් තියෙනවා. ඒතර සෝතාපන්න ශ්‍රාවකයාට තව සංයෝජන කීයක් තියෙනවද? 7ම තියෙනවා. 7ම තියෙනවා. හැබැයි වෙලා තියෙන පොඩි දෙයක් ඒ තමයි රාග දෝෂ මෝහානං තනුත්තා. ඒ කියන්නේ රාග දේශ මෝහ තුනී වෙලා තියෙනවා. රාග දේශ මෝහ තුනී වෙලා තියෙනවා. සකින් ඉමන් සකි දේව ඉමන් ලෝකං ආගන්තා මේ කාම ලෝකයට එක සැරයක් ඇවිල්ලා ඒ ශ්‍රාවකයා පිරිනව පානවා. එතකොට අන්නේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර මහා සාගරයේ පීනමින් ඉන්න කෙනා. දැන් එයා වටපිට බලලා පීනන්න පටන් අරගෙන තාම දූපත ළඟටම ඇවිල්ලා හැබැයි නෑ. දැන් පීනකට යනවා. යා ක්‍රියාවක් කරමින් ඉන්නේ. තේරුණානේ? ඊළඟ ශ්‍රාවකයා ඊළඟ කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන වතුරෙන් උඩට එනවා. වටපිට බලනවා. දූපත පේනවා. පීනන්න පටන් ගන්නවා. දූපත ළඟට ලං වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න කෙනෙක් දැන් බලන්න මේ පටන් ගන්න හැබැයි කොතනින්ද? දැන් මේ මිත්‍යා මතවල පැටළුණු ලෝකේ මේ විදියට කෙනෙක්ට වතුරෙන් උඩට එන්න බාහිරින් උපකාර කරන්නේ කවුද? කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයාගේ උපකාරය ලැබෙන්න ඕන. කල්යාණ මිත්‍රයාගෙන් තමයි අපිට සද්ධර්ම ශ්‍රවණේ ඇහෙන්නේ. අන්න එතකොට තමයි කෙනෙකුට උඩට එන්න පුළුවන්. දැන් සමහර අයට ඒකයි අර උඩට ඇවිල්ලා ඉන්න බැරි ඔන්න කල්යාණ මිත්‍ර සේවනයේ කලකදී නැති වෙනවා. ඊට පස්සේ ආයෙත් අර පරණ ලෝකෙට අර පරණ හිටපේ ස්වභාවයට සම්බන්ධ පිරිසත් එක්ක ගියපුවාම අර පුදුමයි හිතා ගන්න බෑ කලින් මෙහෙම හිටපුවේද මෙහෙම වෙලා ඉන්නේ කියලා දැක්කහම. ඇයි මේකට කල්යාණ මිත්‍රයාගේ උපකාරය මුලින් ඉඳලම ඕන. කල්යාණ මිත්‍රයාගේ උපකාරය මුලින් ඉඳලම ඕන. තමන්ගේ යෝනිසෝ මනසිකාරය උපකාරයත් මුලින් ඉඳලම ඕන. භාග්‍යතුන් වහන්සේ දේශනා කර ඔන්න මෙයාටත් අර විදියට සාදු සද්දා කුසලේසු ධම්මේ සද්ධාව ඇති කර ගැනීම හොඳයි. පවට ලැජ්ජාව ඇති කර ගැනීම හොඳයි. පවට බය ඇති කර ගැනීම හොඳයි. වීරිය උපදවා ගැනීම හොඳයි. ප්‍රඥාව උපදවා ගැනීම හොඳයි කියලා කල්පනා කරනවා. කල්පනා කරලා දැන් ඔන්න ධර්මයේ පුරුදු කරගෙන යනවා. මොකද වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සෝ පංචන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛය. එයා මොකද කරන්නේ? පංචන්නං පහක් ඕරම්භාගී කියන්නේ පහලට බැඳ තබන. පහල කියන්නේ කාම ලෝකයට බැඳලා තියෙන සංයෝජන තමයි ඕරම්භාගී සංයෝජන කියන්නේ. කාම ලෝකයට. කාම ලෝකයේ ලෝක කීයක් තියෙනවද? 11ක්. මොනවද? නිරය, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ, මනුස්ස ලෝකේ, චාතුම් මහරජිකේ, තාවතින්සේ, යාමය, තුසිතය, නිම්මාරති, පරිනිම්මිත වසවත්ති. අපායවල් 4යි, මනුස්ස ලෝකයයි, දිව්‍ය ලෝක 6යි. එතකොට මේකට කියන්නේ මොකද්ද? කාම ලෝකේ. එතකොට මේකට බැඳලා තියෙන්නේ ඕරම්භාගී සංයෝජන වලින්. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ. ඔය පහෙන් තමයි කාම ලෝකෙට බඳින්නේ අපි. තේරුණාද? ඒතර ඔය පහෙන් කාම ලෝකෙට බඳිද්දි විශේෂයෙන් සක්කාය දිට්ඨියෙන් සතර අපායට බඳලා දානවා. එතකොට දැන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, සෝතාපන්න ශ්‍රාවකයා දුරුන ගමන් ඒකනේ මේ සතර අපායෙන් නිදහස් වෙන්නේ. දැන් මේ ශ්‍රාවකයා දැන් වතුරෙන් උඩට ඇවිල්ලා පීනන්න පටන් අරගෙන දූපත ළඟටම ඇවිල්ලා ඉන්නේ දැන්. පීනගෙන ඇවිල්ලා දැන් දූපත ඔන්න මෙන්න තියලා ඉන්නේ කවුද? අනාගාමි ශ්‍රාවකයා. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ශ්‍රාවකයා ඕරම්භාගයානං සංයෝජනානං පරික්ඛය. ඒ කියන්නේ යටි අතට බැඳ තබන සංයෝජන සියල්ලම ප්‍රහාණය කරනවා. ඒතර යටි අතට බැඳලා තියෙන සංයෝජන පහ මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ. මේකෙන් තමයි මේ කාම ලෝකයට අපි බඳින්නේ.
ඒතර කාම ලෝකෙට කෙනෙක් බැඳලා තියෙන්නේ මේ ඕරම්බාගේ සංයෝජන පහින්. ඒතර මේ අනාගාමී ශ්‍රාවකයා මොකද කරන්නේ? ඒක සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා. ප්‍රහාණය කරලා ඕපපාතිකෝ හෝති තත්ත පරිනිබ්බහයි. මොකද වෙන්නේ? ඕපපාතිකෝ හෝති ඕපපාතිකව ඕපපාතිකව යා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ උපදිනවා. ඉපදිලා තත්ත පරිනිබ්බහයි අනාවති ධම්මෝ තස්මා ලෝකා. මේ ලෝකෙන් පහළට නොවන ස්වභාවයෙන් යුතුව එහිදී පිරිනවම් පානවා. ඒ කාම ලෝකෙට එන්නේ නැහැ. ඇයි කාම ලෝකෙට එන්නේ නැත්තේ? අන්න කාම ලෝකයට බැඳලා තියෙන දේවල් ප්‍රහාණය. ආය පහළට ඒව නැහැ. ඇයි පහළට එන්නේ නැත්තේ? ඕරම්භාගීය සංයෝජන. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියන කාම ලෝකෙට බඳින අපි බැඳලා තියෙන ඕරම්භාගී සංයෝජන ප්‍රහාණයි. ආය පහළට එන්නේ මොකද වෙන්නේ? සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයක උපදිනවා. කවුද එහෙම උපදින්නේ? අනාගාමී ශ්‍රාවකයා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආගාමි. ඒ ආය පහළට එන්නේ නැති හින්දා තමයි අනාගාමි කියන්නේ. න ආගාමි. ආය පහළට එීම නෑ. සකදාගාමි සා කියන සකින් ආගාමි එක සැරයක් එනවා. අනාගාමි කෙනා ආය පහළට එන්නේ නෑ. කාම ලෝකේ ඉපදීමක් ආයේ නෑ. දිව්‍ය ලෝක හයේ හෝ මිනිස් ලෝකයේ හෝ සතර අපායේ කොහොමත් සෝතාපන්න භාවයේදී ප්‍රහාණය වෙනවා. එතකොට ඒ ශ්‍රාවකයාට ඕරම්භාගී සංයෝජන ප්‍රහාණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අනාගාමී ශ්‍රාවකයන් පස් ආකාරයකට පෙන්නලා තියෙනවා. පිරිනවම් පාන විදිය. පළවෙනි කෙනා තමයි අන්තරා පරිනිබ්බහයි. පළවෙනි කෙනා කවුද? අන්තරා පරිනිබ්බහයි. බඹලොව ඉපදුන සැනින්ම පිරිනවම් පානවා. නිවන් අවබෝධ කරගෙන දැන් බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනකොටම පිරිනවම් පානවා. එයාට ඒ ශ්‍රාවකයට කවුද කියන්නේ? අන්තරා පරිනිබ්බහයි. ආය බ්‍රහ්ම ලෝකේ ඉඳීමක් නැහැ. බ්‍රහ්ම ලෝකේ ඉපදිලා උපන් සැනින් පිරිනවම් පාන ශ්‍රාවකයා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපහච්ච පරිනිබ්බහයි. බඹලොව ඉපදිලා සුළු කලකදී පිරිනවම් පාන. ඒ කියන්නේ ඉපදුන ගමන් පිරිනවම් පාන්නේ සුළු කාලයක් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. ඊට පස්සේ පිරිනවම් පානවා. ඊළඟ ශ්‍රාවකයා අසංකාර පරිනිබ්බහයි. බඹලොව ඉපදිලා දැන් බඹලොව යම් ආයුෂයක් තියෙනවනේ. ඒ ආයුෂ කෙලවර වෙනකන් ඉඳලා වෙන බඹලොවකට යන්නේ නැහැ. ඒ බඹලොවෙම පිරිනවම් පාන. ඒ කියන්නේ ආයුෂ ඉවරනකන් ඉන්නවා. දැන් මතකද පළවෙනි කෙනා කවුද? අන්තරා පරිනිබ්බහයි. බ්‍රහ්ම ලෝකේ ඉපදුන ගමන්ම පිරිනවම් පානවා. ඊළඟ ශ්‍රාවකයා හොඳට මතක තියාගන්න උපහච්ච පරිනිබ්බහයි. ඒ කියන්නේ ඉපදුන ගමන් පිරිනවම් පාන්නේ සුළු කාලයකදී පිරිනවම් පානවා. ඊළඟට අසංකාර පරිනිබ්බහයි. බ්‍රහ්ම ලෝකේ ඉපදුන බ්‍රහ්ම ලෝකේ යම් ආයුෂයක් තියෙනවනේ. ඒ ආයුෂයේ තියෙනකන් ඉඳලා පිරිනවම් පානවා. දැන් බ්‍රහ්ම ලෝකවල ආයුෂ තියෙන්නේ බුද්ධ දේශනාවලනේ. දැන් ආකාසානංචායතන ධානය උපදවාගෙන ගියොත් එයා බ්‍රහ්ම ලෝකයට යනවා කියලා ආර්ය ශ්‍රාවකෙක් විදියට ගියොත් මට මතක විදියට ආයුෂ කල්ප 20000යි. විඥානංචායතනේ කල්ප 40000යි. ආකින්චඤ්ඤායතනේ කල්ප 60000යි ආයුෂ. අපි මේ මිනිස් ලෝකේ අවුරුදු 50 60 අහලකින්වත් තියන්නේ බෑ. කල්ප 60000ක් කියන්නේ. ආයුෂය. එහෙදීම පිරිනවම් පාන. ඒ තමයි තුන්වෙනි ශ්‍රාවකයා. හතරවෙනි ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සසංකාර පරිනිබ්බාය. බඹලෝ ඉපදිලා දැන් ඉපදුන බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙලා තව බ්‍රහ්ම ලෝකේ කීපයකට ගිහිල්ලා පිරිනවම් පාන. ඒ කියන්නේ ඉපදුන බ්‍රහ්ම ලෝකයෙන් පිරිනවම් පාන්නේ නෑ. තව බ්‍රහ්ම ලෝකේ කීපයකට යනවා. ගිහිල්ලා පිරිනවම් පානවා. ඊළඟ ශ්‍රාවකයා උද්දංසෝත අකනිට්ඨගාමි. උද්දංසෝත අකනිට්ඨගාමි කියලා කියන්නේ බඹලොව දක්වාම පිළිවෙලින් යන අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම.
ඒ කියන්නේ පිළිවෙලින් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම ගිහිලා තමයි පිරිනවම් පාන්නේ. ඒ පස්වෙනි අනාගාමි ශ්‍රාවකයා මතකයිනේ හොඳට මතක තියාගන්න. පස් ආකාරයි. දැන් සෝතාපන්න ශ්‍රාවකයා තුන් ආකාරයි. මතකද? පළවෙනි කෙනා ඒක බීජී. ඒ කියන්නේ එක ජීවිතයක් තා මනුස්ස ලෝකෙ ඉපදිලා පිරිනවම් පාන. ධර්මයේ සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන. ඊළඟ ශ්‍රාවකයා කෝලංකෝල. ඒ කියන්නේ ආත්මභාව දෙක තුනක් සැරිසරලා ඒක දිවි ලෝකෙද මනුස්ස ලෝකෙද කියලා මට මතක විදියට එහෙම විස්තරයක් නෑ. පිරිනවම් පාන. ඊළඟ ශ්‍රාවකයා සත්තු කත්තු පරම ආත්මභාව හතක් උපරිම වශයෙන් සසරේ සැරිසරලා පිරිනවම් පාන. එතකොට දැන් සකදාගාමි ශ්‍රාවකයා ගැන එහෙම විස්තර නැහැ. සකදාගාමි ශ්‍රාවකයා ගැන තියෙන්නේ සකින් ආගාමි සකි දේව ආගන්ත බ්‍රහ්ම එක සැරයක් මේ කාම ලෝකෙට ඇවිල්ලා පිරිනවම් පානවා කියලා. ඒතර මේ අනාගාමි ශ්‍රාවකයා මේ 5 දෙනෙක් බුදුරයන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි එක්කෙනා තමයි ශ්‍රාවකයා අන්තරා පරිනිබ්බහයි. බමලෝ උපදින සැනින් පිරිනවම් පානවා. මොකක්ද මේ වචනේ? අන්තරා පරිනිබ්බහයි. දෙවෙනි ශ්‍රාවකයා උපහාච්ච පරිනිබ්බහයි. ඒ කියන්නේ සුළු වේලාවකදී පිරිනවම් පානවා. ඒ කියන්නේ සුළු වේලාවක් කියන්නේ මේ සුළු කාලකදී සුළු කාලයක් ඉඳලා පිරිනවම් පානවා. තුන්වෙනි ශ්‍රාවකයා අසංකාර පරිනිබ්බයි. මේ වචන දෙක පටලවා ගන්න එපා. අසංකාර පරිනිබ්බයි. ඒ කියන්නේ ඒ ඉපදුන බ්‍රහ්ම ලෝකයේ ආයුෂ තියෙනකන් ජීවත් වෙලා පිරිනවම් පානවා. ඊළඟට සසංකාර. අරක අසංකාර මේ සසංකාර. සසංකාර පරිනිබ්බයි කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා තව බ්‍රහ්ම ලෝක කීපයකට යනවා ගිහිල්ලා පිරිනවම් පානවා. ඊළඟ ශ්‍රාවකයා උද්දන්සෝ තකනිට්ඨගාමි පිළිවෙලින් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම ගමන් කරලා පිරිනවම් පාන. දැන් අපි ධම්සප්පවතුන් සූත්‍රය අහන්නේ නේ. මහා බ්‍රහ්මානන්දේවානං සද්දා සුත්ත එහෙම යන්නේ. ආබස්සරා සුබකින්න එහෙම ගිහලා අන්තිර අකනිට්ඨක බ්‍රහ්ම ලෝකයේ දක්වා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තමයි කියනවා අර වතුරෙන් උඩට ඇවිල්ලා වටපිට බලලා පීනන්න පටන් අරගෙන පීනගෙන ගිහිල්ලා දැන් දූපත ආසන්නේ ඉන්නේ. දූපත ආසන්නේ ඉන්න ශ්‍රාවකයා. එතකොට දූපත ආසන්නේ ඉන්නේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කවුද? අනාගාමී ශ්‍රාවකයා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඊළඟ කෙනා වතුරෙන් උඩට එනවා වටපිට බලනවා. ඒ වගේ මේ අනාගාමී ශ්‍රාවකයාත් ඉන්නේ තාම කෘත්‍ය ඥාන තුල. දැන් සකදාගාමී අනාගාමී ශ්‍රාවකයන් ඉන්නේ කෘත. ඒ කියන්නේ කෘත්‍ය කියන්නේ කල යුතු දේ. ඒ කියන්නේ දුක අවබෝධ කරමින් තමයි ඉන්නේ. දුක්ඛ සමුදය ප්‍රහාණය කරමින්. තා කෘතඥාණයටපත් වෙලා නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ කෙනා වතුරෙන් උඩට ආවා වටපිට බැලුවා පීනන්න පටන් ගත්තා. පීනගෙන යනවා ගිහිලා දැන් දූපතට ගොඩ වෙලා ඉන්නවා. දූපතට ගොඩ වෙලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔන්න කෙනෙක් කල්පනා කර අර මුල විදිහටම ශ්‍රාදු සද්දා මේ ශ්‍රද්ධාව ඇති කර ගැනීම කොච්චර හොඳයිද? පවට ලැජ්ජාව ඇති කර ගැනීම කොච්චර හොඳයිද? පවට බය ඇති කර ගැනීම කොච්චර හොඳයිද? පවවලින් නිදහස් වෙන වීරිය ප්‍රඥාව ඇති කර ගැනීම හොඳයි කියලා සාදු. එතන වචන තියෙන්නේ සාදු යහපත් කියලා එයා කල්පනා කරලා දැන් ওই විදිහට ධර්මයේ පුරුදු කරලා සෝ ආසවානං කය. එයා මොකද කරන්නේ? ආශ්‍රව සියල්ලම ශේ කරනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ප්‍රහාණය කරලා අනාසවන් ආශ්‍රව නැති ස්වභාවයටපත් වෙනවා. චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්තා. ඒ කියන්නේ චේතෝ විමුක්තිය සමතෙන් හිත ඉහළටම දියුණු කරනවා. හිත නිදහස් කරගත්තා. ඊට පස්සේ ප්‍රඥාවෙන් හිත හොඳටම දියුණු කළා. කෙලෙස් වලින් නිදහස් කරගත්තා. ඊට පස්සේ දිත්තේව ධම්මේ මේ ජීවිතේම සයං අභිඥා තමා තුළින්ම සාක්ෂාත් කරගෙන වාසය කරනවා.
භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න වතුරෙන් උඩට ආවා. වටපිට බැලුවා. පීනන්න පටන් ගත්තා. පීනගෙන ගියා. දූපතට ගොඩ වෙලා සාරේ පිහිටලා ඉන්නවා කියනවා. එතන තමයි කියනවා සාරේ පිහිටපු තැන රැකවරණේ තියෙන්නේ. දැන් එතකොට රහතන් වහන්සේට සියලුම සංයෝජන ධර්මයන් ප්‍රහාණයි. එතකොට සියලුම සංයෝජන ධර්ම එතකොට අනාගාමී ශ්‍රාවකයන් වහන්සේට සංයෝජන කීයක් ඉතුරු වෙනවද? 5යිනේ. මොනවද? රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. උද්දම් භාගිය. එතකොට උඩු අතර බැඳලා තියෙන සංයෝජන ටිකේ. කාම ලෝකෙන් එහාට. එතකොට ඒ සංයෝජන ටිකත් ඒ ශ්‍රාවකයා දුරු කර ගන්නවා. එතකොට හොඳට මතක තියාගන්න අත්වාද දැන් අපි ඉගෙන ගන්නවානේ පටිච්චසමුපාදයේ තුල අපි ඉගෙන ගන්නේ තණ්හාපච්චය උපාදාන. උපාදානපච්චය භව. එතන උපාදාන කීයක් කතා වෙනවද? උපාදාන 4යි නේ. මොනවද? කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. එතකොට දැන් ඔන්න ශ්‍රෝතාපන්න ශ්‍රාවකයාගේ එතන දුරු වෙන්නේ ওই උපාදාන වලින් කීයක් දුරු වෙනවද? අපි හැමතැනම තේරුම් ගන්න ඕන. දැන් මේ උපාදාන පත්‍යන භව නේ. කියන්නේ බැඳී යාම නිසා කර්ම සකස් වෙන. તો උපාදාන කීයද? 4යි. මොනවද? කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. එතකොට සෝතාපන්න ශ්‍රාවකයෙක් ප්‍රහාණය වෙන්නේ මොන උපාදානෙද? ditthi උපාදානෙ ප්‍රහාණය වෙලා යනවා. සෝතාපන්න ශ්‍රාවකයාගේ ditthi උපාදානෙත් ප්‍රහාණය වෙනවා. සීලබ්බත පරාමාස කියන උපාදානෙ ප්‍රහාණය වෙනවා. ඒ උපාදානෙ ඊට පස්සේ නැහැ. හරි? හැබැයි කාම උපාදානෙ ප්‍රහාණය වෙලා නැහැ. කාම උපාදානෙ ප්‍රහාණය වෙන්නේ කොතනදීද? නැහැ. අනාගාමී වෙනකොට කාම උපාදානෙ නැති වෙනවා. හැබැයි අත්වාද උපාදාන තියෙනවා. ඒතර අත්වාද උපාදානයයි සක්කාය දිට්ඨියයි පටලව ගන්න එපා. මොකද සක්කාය දිට්ඨියත් අපි මම මගේ ආත්මය කියලා අපි රූප වේදනා සංඥා සංකාර විඥාන ආත්ම ස්වરૂපයෙන් අපි ගන්න දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. අතන අත්වාද කියලා කියන්නේ අර මම කියන හැඟීමත් එක්ක පවත්වන ස්වභාවය. ඒතර ඒක දුරු වෙන්නේ අරහත්ත්වයේදී. ඒතර අනාගාමී ශ්‍රාවකයාට උපාදාන වලින් ඉතුරු වෙන්නේ අත්වාද උපාදාන විතරයි. ඒතර අත්වාද උපාදානේ අරහත්ත්වයේදී දුරු වුණ ගමන් ආයේ භවයක් නැහැ. ඇයි භවපත්‍යානං ජාති භවය මේ නෑ උපාදාන පත්‍යානං භව උපාදාන නිසා නම් භවේ හටගන්නේ උපාදාන 4ම ප්‍රහාණ වුණ ගමන් භවේ නිරුද්ධයි. භවේ නිරුද්ධ නම් ආයේ ඉපදීමක් නෑ. රහතන් වහන්සේ. තේරුණා නේද? එතකොට රහතන් වහන්සේට අංග 10ක් සම්පූර්ණ වෙනවා. ඒ තමයි මොනවද අංග 10? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා ඥාන, සම්මා විමුක්ති. එතකොට මේ අංග 10න් යුතු වුණාම රහතන් වහන්සේ මේ අංග 10න් යුක්ත වෙනවා. සම්මා ඥාන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සම්පූර්ණ සම්මා විමුක්ති නිදහස් වෙලා. එතකොට මේ අංග 10කින් යුක්ත වෙනවා. එතකොට සංයෝජන ධර්ම 10ම ප්‍රහාණ සසරට බඳින සංයෝජන ධර්ම සියල්ල ප්‍රහාණයි. ආශ්‍රවක් සේවලා තියෙන්නේ. ආයි කිසිම තැනක ඉපදීම නේ. කොච්චර පැහැදිලිද මාර්ගේ නේ? කොච්චර පැහැදිලිද බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේ මේ උපමා වලින් තේරෙන්නේ නැද්ද? ඒතර කෙනෙක් ඉන්නේ කොහෙද? එයා ටික ටික තමන්ගේ ජීවිතේ දියුණු කරගෙන යන විදිය නේද? දැන් බලන්න අඟුලිමාල කියන කෙනා කොතනද හිටියේ? වතුර යට හිටියේ නේද? චරිත ඒ කියන්නේ මිනිසුන් මරලා
අම්මවත් මරන්න උත්සාහ කරමින් යනකොට බුදුරජාණන් වහන්සේ නැමැති ඒ මහා කල්යාණ මිත්‍රයන් වහන්සේ වැඩියයි තින්නේ. දැන් මොකද වුනේ? වතුරෙන් උඩට ආවේ නැද්ද? වතුරෙන් උඩට ඇවිල්ලා වටපිට බැලුවේ නැද්ද? පීනලා දූපතරත් ගොඩ වුණා පොඩි කාලයක් තුලදී. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු නිසා. බුදුරජාණන් වහන්සේ දා නොසිටියා නම් තාවත් වතුර යට. නේද? එතකොට අපි තීරුම් ගන්න ඕන අපි සසරේ ආවේ ඕක තමයි තියෙන්නේ ඉතින්. උඩට ආවේ නැත්තම් තියෙන්නේ ඔච්චරයි. නේද? වෙන මොනවත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණ නිසා බලන්න ලෝකෙට මොන තරම් යහපතක් සිද්ධ වුණාද මේ අකුසල් වල හිටපු අය. පුදුමාකාර මිත්‍යා දෘෂ්ටි වල හිටපු මිනිස්සු ඒ ධර්මයේ අහලා වතුරෙන් උඩට ඇවිල්ලා වටපිට බලන සෝතාපන්න ධර්මය අවබෝධ කරගෙන පිරිනුවම් පෑවා. එතකොට අපිට හොද්දටම පැහැදිලි බුදුරජාණන් වහන්සේගේ අපිට පෙන්වන මාර්ගය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මා මේ පෙන්වන මාර්ගයේ කිසි කෙනෙකුට චෝදනා කරන්න බෑ කියනවා. කිසි ඔය මාර්ගයේ ගමන් කරලා නම් මේ දුක අවසන් කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියලා මේ ලෝකයේ දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, ශ්‍රමණයෙකුට කිසි කෙනෙකුට චෝදනා කරන්න බෑ කියනවා. ඒ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ විශාරදයි කියනවා. විශාරදයි කියන්නේ ඒ සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේට කිසි තැති ගැනීමක් හටගන්නේ නැහැ කියනවා. දැන් කවුරු හරි ඇවිල්ලා මම මේ කියපේක වැරදි කියයිද? මම දැන් සම්මා දිට්ඨිය කියලා එකක් කිව්වා. ඒකට කවුරු හරි මේ මොනවා හරි කියයිද? එහෙම බයක් උපදින්නේ නැහැ. ඒ තරම් මාර්ගය පිරිසිදුයි. ඉතින් එතකොට පින්වන්ද තේරුම් ගන්න දැන් මේ බුදුරජාණන් වහන්සේ මාර්ගඵල ඔස්සේ ඒක එකාකාරව මේ ලෝකේ රහතන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල බෙදෙන්නේ එච්චරනේ. අසෘතව පුතුජන සුතව ආර්ය ශ්‍රාවකෝ. අසෘතව පුතජනෙන් සහ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකින්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉන්නේ අසෘතව පුතජනෝ නෙවෙයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකින්. එතකොට සුතවත් ආර්ය ශ්‍රාවකයට භාවයට පත්වන කෙනා සම්පූර්ණයෙන් අවසන් වෙන්නේ අමා මහ නිවෙනේදී. එතකොට යා ටිකෙන් ටික මේ තමන්ගේ ධර්ම මාර්ගයේ දියුණු කරගෙන යන ආකාරයේ බුදුරජාණන් වහන්සේ මේ උපමාව අරගෙන පැහැදිලි කරලා දෙන්නේ ස්වාමින් වහන්සේලාට. එතකොට දැන් අපිට තේරෙනවා අපි කොහෙද ඉන්නේ කියලා. නේද? ඉතින් එතකොට පින්වන්ද තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල භාග්‍යතුන් වහන්සේ පෙන්වන මාර්ගය ගැන අපි පුදුමාකාර ශ්‍රද්ධාවක් ඇති කරගන්න ඕන. මොකද මේ අපිට දැන් මේ වගේ මේ පැහැදිලිව මේ වගේ තේරෙන විදිහට මේ වගේ මේ සැකසංක ඇති නොවන විදිහට බුදුරජාණන් වහන්සේ මාර්ගේ පෙන්නලා දීලා තියෙනවා. බුදුරජාණන් දේශනා කරන අර කලින් ඉන්දියාවේ තිබ්බලු ක්‍රමය ඒ අයත් මාර්ගයක් පෙන්නවා කියන මාර්ගය මොකද්ද මේ ඔයාලට දිව්‍ය ලෝකෙ යන්න ඕනද කියලා අහනවලු. හරි? දිව්‍ය ලෝකෙ යන්න ඕනද කියලා ඔය යන්න ඕන කිව්වා එහෙනම් උදේම නැගිටින්න කියනවලු. නැගිටින්න කියලා මූණ හැරුණු පැත්තට ඔළුව හැරුණු පැත්තට යන්න කියනවා. ඒ යන්න කියනකොට මේ බුද්ධ දේශනාවක තියෙනවා යන්න කියනකොට කඳු හම්බෙනවද කන්ද ආයේ මග අරින්න බෑ කන්ද ගොඩ වෙලා බහින්න ඕන. ඊට පස්සේ කම්බි වැටක් අහනවා කම්බි වැට උඩින් ගොඩ වෙලා බහින්න ඕන. මාර වෙනස් කරන්න බෑ. දැන් ඒවා හොඳට ඇඟට දැනෙනවනේ. අදට උනත් ඉන්දියාවේ මේ වගේ වැඩ තියෙනවා. ඒතොර එහෙම යන්න කියන ඔහොම යනකොට ලොකු ප්‍රපාතයක් හම්බුනත් පයින්න කියන මැරුණ ගමන් සුගතිය. ඒ වගේ ඒවා උගන්වලා ඉන්දියාවේ කාලේ. එහෙම බුද්ධ දේශනාවක් තියෙනවා බුදුරයන් දේශනා කරනවා. ඒ මාර්ගය ගියොත් ඉතින් ඉවරයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන කෙනෙකුට නිවැරදි මාර්ගයක් ඕන ආර්ය ශ්‍රාංගික මාර්ගය යන්න කියලා. ඒතර මේ කඳු පල්ලම් වලින් පයින්න ඕනේ නෑ. ඒක මොන මාර්ගයක්ද? ඍජු මාර්ගයක්. වටේ රවුම් ගහන එක නෙවෙයි අවසානයක් තියෙන ඔය මාර්ගේ. මොකද එච්චර බුදුරජාණන් වහන්සේ අර ආර්ය ශ්‍රාංගික මාර්ගයන මේ විශ්වාසය ඇති කරන ශ්‍රාවකීන්ට. මොකද ඒකමයි අපිට තියෙන පිහිට. නේද? එතකොට මේ මාර්ගයේ යනකොට ලැබෙන ඵල තමයි මේ. නේද? ආර්ය ශ්‍රාංගික මාර්ගය අපි ගමන් කරනකොට ලැබෙන ඵල තමයි මාර්ගඵල කියන්නේ.
ඒ කියන්නේ මේ මාර්ගය අපි ගමන් කරමින් යද්දී අපිට ලැබෙන ප්‍රතිඵලය. මේ මාර්ගයේ ගමන් කරමින් යන කෙනාට ලැබෙන ප්‍රතිඵලය තමයි මාර්ගඵල කියලා කියන්නේ. ඒතර තේරුම් ගන්න දැන් අපි කොතනද ඉන්නේ කියලා. අපි ඉන්නේ සංයෝජන 10කින් බැඳිලා. නේද? සංයෝජන 10කින් බැඳිලා ඉන්න ඕනෑම ලෝකයක උපදින සංයෝජනයක් අපි ගා මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඒතර සක්කාය දිට්ඨි විචිකිච්ඡා මේ හැම සංයෝජනයක්ම අපේ ක්‍රියාත්මක වෙනවා. ඒතර හැම සංයෝජනයක්ම ක්‍රියාත්මක වෙනකොට අපි මේ මිනිස් ලෝකේ ජීවත් වෙනකොට අපිට තියෙන අනුතුර කියන්න බැරි තරම්. එතකොට තේරුම් ගන්න අපිට රැකවරණයේ පිණිස පවතින්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා දෙන කල්යාණ මිත්‍රේ. එතකොට මේකෙන්මයි අපේදී නැත්තම් දැන් බලන්න වතුරෙන් උඩට ඇවිල්ලා ආය යට ගියොත්. නේද? කාට කියන්නද? ඒ නිසා තේරුම් ගන්න මේ දේශනාව ඇසුරින් මං හිතනවා හොඳට තේරෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ මේ උත්සාහගත්තු දේ අපිට විස්තර කරලා දෙන්න. මතකයි නේ? පුද්ගලයන් 7 දෙනෙක් කිව්වා කියන්න බලන්න පළවෙනි කෙනා. වතුරට වැටුනොත් වැටුණා විතරයි ගොඩ එීමක් නැත. දෙවෙනි කෙනා වතුරෙන් උඩට එනවා ආයෙ පහු වතුර යටට යනවා. තුන්වෙනි කෙනා වතුරෙන් උඩට එනවා උඩට ඇවිල්ලා හිටලා ඉන්නවා. හතරවෙනි කෙනා වතුරෙන් උඩට එනවා වටපිට බලනවා. පස්වෙනි කෙනා වතුරෙන් උඩට එනවා වටපිට බලනවා පීනන්න පටන් ගන්නවා. හයවෙනි කෙනා වතුරෙන් උඩට එනවා වටපිට බලනවා පීනන්න පටන් ගන්නවා. පීනගෙන යනවා දූපත ළඟට ලං වෙලා ඉන්නවා. හත්වෙනි කෙනා දූපතට ගොඩ වෙලා ඉන්නේ. එතකොට දූපතට ගොඩ වුණ ගමන් සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන පත් වෙනවා. එතකොට දුක සම්පූර්ණයෙන් අවබෝධ කරලා ඉවරයි කියන ඥානෙ රහතන් වහන්සේට ලැබෙනවා. එතකොට ඒක මොකද්ද? කෘතඥානෙ. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන දැන් ධම්සප්පවතුන් සූත්‍රයේ තියෙන්නේ. නේද? ඒවන්ති පරිවට්ටං ද්වාදසාකාරං කියලා. එතකොට සෝතාපන්න වෙනකොට තමයි සත්‍ය ඥානෙට පැමිණෙන්නේ. එතකොට සකදාගාමී අනාගාමී ස්වභාවයේ තියෙන කෘත්‍ය. එතකොට කෘතඥානෙට පැමිණෙනවා රහතන් වහන්සේ දැන් දුක සම්පූර්ණයෙන් අවබෝධ කරලා ඉවරයි. දුකේ හට ගැනීම සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා ඉවරයි. දුක්ඛ නිරෝධය අමා මහ නිවන සාක්ෂාත් කරලා ඉවරයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා ඉවරයි. එතකොට රහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඔන්න ඔය විදිහට සත්‍ය ඥාන වශයෙන්, කෘත්‍ය ඥාන වශයෙන්, කෘතඥාන වශයෙන් ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. එතකොට වතුරෙන් උඩට ඇවිල්ලා නෑ වතුරට වැටුණොත් වැටුණා විතරයි කිව්වේ කාටද? ඔන්න නියත මිත්‍යා දෘෂ්ටියට යනවා ආය ගොඩේමක් නෑ. ඊළඟ කෙනා වතුරෙන් උඩට ඇවිල්ලා ආය යට යනවා කිව්වේ. ශ්‍රද්ධාව ඇති කරගන්නක යහපත්. පවට ලැජ්ජා බය වීරිය ඒ කියන්නේ සීක බල ඇති කරගන්න එක හොඳයි කියලා හිතලා ඕන්නේ ඇති කරන. හැබැයි මොකද වෙන්නේ? ඒවා වැඩෙන්නේ. මොකද වෙන්නේ? පිරිහෙනවා. වැඩෙන්නේ නැතුව පිරිහෙනකොට මොකද වෙන්නේ? එයා ආය පහු වතුර යටට යනවා. ඊළඟ කෙනා වතුරෙන් උඩට ඇවිල්ලා එහෙම ඉන්නවා යට යන්නෙත් නැහැ. වටපිට බලන්නෙත් නැහැ. ඒ වගේ ඔන්න ශ්‍රද්ධා සීල නැහැ. සද්ධා හිරි ඔත්තප්ප විරිය ප්‍රඥා කියන සීක බල ධර්මයන් උපදවාගෙන ඒවා නොවඩති වැඩෙන්නෙත් නැහැ පිරියෙන්නෙත් නැහැ. එයා තමයි වතුරෙන් උඩට ඇවිල්ලා වතුර උඩ ඉන්න කෙනා. ඊළඟ කෙනා වතුරෙන් උඩට ඇවිල්ලා වටපිට බලනවා. ඒ තමයි අන්න ශ්‍රද්ධාව හිරි ඔත්තප්ප විරිය ප්‍රඥා උපදවාගෙන මේ ධර්ම මාර්ගයේ පුරුදු කරගෙන ඇවිල්ලා සංයෝජන ධර්ම තුනක් ප්‍රහාණය කරගෙන සෝතාපන්න වෙන ශ්‍රාවකයා. වටපිට බලන කෙනා. ඊට පස්සේ ඊළඟ කෙනා වතුරෙන් උඩට ඇවිල්ලා වටපිට බලලා පීනන්න පටන් ගන්නවා. කවුද? සකදාගාමි ශ්‍රාවකයන් වහන්සේ. ඊළඟ කෙනා වතුරෙන් උඩට එනවා වටපිට බලනවා
පේනන්න පටන් ගන්නවා. ඔව් දූපත ළඟට ලං වෙලා ඉන්නවා. කවුද? අනාගාමී ශ්‍රාවකයා. ඊළඟ කෙනා වතුරෙන් උඩට එනවා. වටපිට බලනවා, පීනන්න පටන් ගන්නවා, පීනගෙන යනවා. දූපතට ගොඩ වෙලා ඉන්නවා. කවුද? මහරහතන් වහන්සේ. එහෙනම් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සුවක්කාතයි කියලා. ඉතින් ගෞතම බුදුසසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න මේ පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. සාදු සාදු සාදු